සඳදිය දහර සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර. It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සුබ සන්ධ්‍යාවක් අයබෝවන්. අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම අපි අර්ථවත් ජීවිතයක් වෙනුවෙන් තමයි මේ කතා බහ නිරන්තරයෙන් ඔබට අරගෙන එන්නේ. අපිට ලැබිලා තියෙන ජීවිතේ ජීවත් වීම කියන්නේ මොකක්ද කියන අර්ථය තේරුම් අරගෙන ඒ ඔස්සේ ජීවිතය හඩගස්වා ගැනීම ගැන නිරන්තරයෙන් කතා බහට ලක් කරනවා. විවිධ සංවාද මණ්ඩපවල, සාකච්ඡා මණ්ඩපවල. ඉතින් අපි ප්‍රශ්න කරනවා, අපිට තියෙන දේවල් ගැන අහනවා. හැබැයි අපි ඇත්තටම මේ ඇහෙන දේවල් අපේ ජීවිතවලට එකතු කරගෙන තියනවාද? අපේ ජීවිතයේ අර්ථය මොකක්ද කියලා අහුවොත්, අපි ජීවත් වෙන්නේ ඇයි කියලා අහුවොත් අපිට දෙන්න පිළිතුරු තිබෙනවාද? ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට, ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයට දෙන පිළිතුරු දීලා සමහර වෙලාවට අපි එතනින් අයින් වෙනවා. ඔබටත් එහෙම අත්දැකීම් ඇති. ඉතින් ඒ නිසා අපි ගීත කිහිපයක් තෝරගෙන නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ ජීවිතයේ තියෙන විවිධ අර්ථයන් ගැන විවිධ පුද්ගලයන් සමග අත්දැකීම් ඇසුරෙන් කතා බහ කරන්න. ඒ අනුව අද අපි ආරාධනා කළා සඳදිය දහර සමගින් එක් වෙන්නට කියලා මනෝවිද්‍යාඥයෙකුට, මනෝචිකිත්සකවරයෙක් විදිහට වසර ගණනාවක් පුරා මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ගොඩක් ලබාගෙන ඉන්න. මීට පෙරත් සඳදිය දහර සහ ඊට පෙර අප ඔබ වෙත ගෙන විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා සම්ප්‍රදායකෙක් විදිහට. දර්ශනපති සංගීත විශාරද කවුමල්ද සිල්වා මහතා. අයබෝන් සුබ සන්ධ්‍යාවක් කවුමල් ඔබට. අයබෝන් මොනිකා සුබ සන්ධ්‍යාවක්. මේ තුලිනුත් අපි සිදු කරන්නේ අපි වහගෙන එන්න අපේ ආදරණීයන්ගේ හිත සෝපත් කරන්න යම් කිසි හෝ අත්වලක් වෙන එක. ඉතින් ගීත ගැන කතා කරනකොට ඔබ තෝරගෙන තියෙන මුල්ම ගීතයට අපි එන යමු. අමරසිරි පිරිස් ගායනා කරන ගීතයක්. මේ තමයි 2004 වසරේදී අත්විඳපු සුනාමි ව්‍යසනයත් එක්ක විවිධ මාතෘකා කරණීට ආවා. මේ ගැන අපි මීට කලින් දැනුවත් වෙලා හිටියේ නැහැ කියලා අපි කතා කළා. මීට කලින් දැනුවත් වෙලා හිටියානම් මේ දේවල් මෙහෙම නොවෙන්න තිබුණා කියලා කතා කළා. ওই අතරතුරේදී ඊට පස්සෙ අපිට විවිධ ස්වාභාවික ආපදාමය තත්ත්වයන් වලට වරින් වර මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි අතිශය බිහිසුණු අත්දැකීමකට මේ මෑත කාලයේදී, පසුගිය වසරේ අවසන් කාලයේදී අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙන්න මේ තත්ත්වයක් එක්ක අපිට මේ අත්දැකීමත් එක්ක කතා කරන්න පුළුවන් ගීතයක් ඔබ තෝරගෙන තියෙනවා. උදම් රළ ඔබ උදම් යුතු නැහැ. මොනිකා මම මුලින්ම කතා කරන්න හිතුවා මේ තාමත් අපි හැමෝගෙම ඔබ කිව්ව විදිහට මේ හිතවල දෝංකාර දෙන අපේ රටේ පහුගිය දවස්වල ඇති වුණු මේ දරුණු ඛේද වාචකය සුලි කුණාටුවත් එක්ක ඇති වුණු තත්ත්වයන් කීපයක් පිළිබඳව මේක මෑත කාලේ අපි මුහුණ දුන්න දරුණුම ඛේද වාචකයක්. සුළු වේලාවක් ඇතුළත රටෙන් භාගයක් විනාශ වුණා. ඒ වගේම මේක හරියටම රට ඇතුලේ සිදුවිච්ච අභ්‍යන්තර සුනාමියක් වගේ. එතන මේ ව්‍යසනය සහ ඒකේ බලපෑම මම හොඳටම අත්විඳා. මොකද මගේ ගම බදුල්ල. ඒතර බදුල්ල ප්‍රදේශය කියලා කියන්නේ මේ ව්‍යසනෙන් වැඩිපුරම හානියටපත් වෙච්ච ප්‍රදේශ වලින් එකක්. එතකොට මේ ව්‍යසනයත් එක්ක මනෝවෘත්තකයෙක් වුණ මමත් පහුගිය කාලේ වගේම අධික කාර්යබහුල වුණා කියලා මම මුලින්ම කිව්වා. හේතුව තමයි මේකේ බලපෑමත් එක්ක මිනිස්සුන්ට වුණ මානසික බලපෑම. මෙතකයි කියලා කියන්න බෑ මොනිකා. දැන් ව්‍යසනයකට පසුව ඇති වෙන පශ්චාත් ව්‍යසන ක්‍රමත තත්ත්වයන්. ඒ වගේම බීතිකා තත්ත්වයන්, පැනික් ඇටැක්ස්, ඒ වගේම කාන්සාමය සහ විෂාද තත්ත්වයන් මේ වෙන විට විශාල ලෙස සමාජය ඉහළ ගිහලා තියෙනවා. මම මුලින්ම හිතුවා කිසියම් ව්‍යසනකාරී අධ්‍යයනයකට පසුව ඇති වෙන්න පුළුවන් මේ පශ්චාත් ව්‍යසන ක්‍රමත තත්ත්වයේ ස්වභාවය කොයි වගේද, ඒ තත්ත්වයන් පීඩා විඳින කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියන එක ගැන පොඩි වචනයක් කතා කරන්න. මොකද දැන් ඔබ නොදැනීම ඔබ වටේ මෙහෙම අය ඕනෑ තරම් අද සමාජයේ ඉන්න පුළුවන්. ඒකට එවැනි කෙනෙක් අපිට හඳුනා ගන්න පුළුවන් වුණොත් තමයි එවැනි පුද්ගලයෙකුට වෙන්න පුළුවන් හානිය ආම කරගන්න පුළුවන් වගේම එවැනි පුද්ගලෙක් ප්‍රතිකාර සඳහා වුණත් යොමු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් විශේෂයෙන් නින්දාශ්‍රිත ගැටලු ඇති වෙනවා. බියකරු සිහින පේන්න පුළුවන්. ඒ වගේම Tamanට පාලනය කරගත නොහැකි මට්ටමේ සිතුවිලි ධාරා ගලාගෙන එන්න පුළුවන්. ඒ වගේම නිතරම ඍණාත්මක සිතුවිලි ඇති වෙන්න පුළුවන්. සුභාදියාකල්ප නැහැ ගොඩක් වෙලාවට ඒ වගේ අයට. එතකොට අධික සෝදිසහගත බව. ඒ වගේම පමණට වඩා විපරම්ශීලී වෙනවා. ඇයි මේ කම්පණයනේ? කවි වෙලේ ආයේ මේ දේ වේද කියලා වගේ. එතකොට ඉක්මනින් බියටපත් වෙන ස්වභාවය. ඒ වගේම නුරුස්නා ස්වභාවය. ආක්‍රමණීශීලී
සිතුවිලි. ඒතර ඒ වගේම සුළු උත්තේජයකදී පවා අර පොඩි ගහක අත්තක් වැටුණත් බය වෙන මට්ටමේ දරුවෝ අපිට සමාජයේ හම්බ වෙනවා. ඒතර මේ වගේ තත්ත්වයන් මේ මොහොතේ දැන් ඔබ වටා සිටින පුද්ගලයෙක්ගෙන් අපි මේ පීඩිත පාර්ශවයෙන් අපි මෙන්න මේ වගේ දේවල් දකිනවා නම් මේ කතාව අහගෙන ඉන්න ඔබ කිසිසේත්ම ප්‍රමාද වෙන්න එපා. මේ වගේ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී හිටින්න වගේ මෙවැනි පුද්ගලෙක් ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ඒ තත්ත්වය එහෙමම තියෙද්දි මොනිකා දැන් මේ තරම් සංවේදී වේදනාබර සිද්ධියකදී පවා පස්සේ මෙන්න මේ වගේ අමානුෂික හැසිරීම් සමහර කලකිරණ සිදුවීමුත් අපිට මේ සමාජයේ දකින්න අහන්න ලැබුණා. දැන් අසරණ මිනිසුන්ට බෙදන්න එකතු කරපු ආධාර ටික කැම ටික විතරක් නෙමේ බොණ්ඩ ගෙනියපු වතුර වීදුරුව පවා වතුර බෝතලේ පවා අතරමැදිව හොරකම් කරලා තිබුණා. ඒ වගේම තවත් සමහරු තමන්ව ප්‍රොමෝට් කරගන්න මේ අසරණිනුන් යොදාගෙන තිබුණා. ඒ වගේම ඇතම් විද්‍යුත් මාධ්‍ය වගේම සමාජ මාධ්‍ය තුලින් මේ තවත් මානසික පීඩනය මිනිසු තුල වැඩි වෙන විදිහට ප්‍රචාරය සහ ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා තිබුණා. ඒ වගේම සමහර විනාශ වුණ ගෙවල් වලට ගිහිලා තිබුණා සොරා කන්න. ඒ වගේම තවත් සමහරු විපතටපත් වූවන්ට බෙදන්න කියලා බොරුවට ආධාර එකතු කරලා තිබ්බා. දැන් මේ වගේ පීඩනයක් මේ වගේ ව්‍යසනයක් ඇතුළත් මිනිස්සු මේ වගේ අමානුෂික දේවල් කරනවා නම් ඒකත් අපි ඇත්තටම සමාජ දැනුවත් කරන්න ඕන තත්ත්වයක්. එතකොට මේ වගේ තත්ත්වයක් නම් ඇත්තටම මම කියන්නේ අපි මේ ලැබපු දුර්ලභ මිනිස් ආත්මයට පවා නිගා වෙන වැඩක්. ඒ වගේම තමයි ඇතුළු ව්‍යසනයත්, ඒ වගේම ඒකෙන් පීඩාවටපත් වුණු අයත්, ඒ වගේම මේ මානුෂික ක්‍රියාත් කියන මේ සියලුම දේවල් මතක් කරගෙන මම හිතනවා අපි මුලින්ම මේ තෝරාගත්ත ගීතය ඇහුවොත් ඒක වඩා වටී කියලා. උදම් රණ ඔබ උදම් විය යුතු නෑ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යා යුතු උන්නුවේ උදම් රණ ඔබ උදම් විය යුතු නෑ අනගදිද්දී තමන්ගේ වුන් පැලඳි කනකර ඉරාගෙන ගිය අනගදිද්දී තමන්ගේ වුන් පැලඳි කනකර ඉරාගෙන ගිය අරන්තිකයන් ඉතිරි කර වෙලලේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රණ ඔබ උදම් විය යුතු නෑ වැළපෙනාවෝ සතුන් දන්දුන් නිදන පැදුරත් සොරාගෙන ගිය වැළපෙනාවෝ සතුන් දන්දුන් නිදන පැදුරත් සොරාගෙන ගිය අමනයන් වැල තබා අප අතරේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ උදම් විය යුතු නෑ සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සමග ඔබ
ලක්කන අහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජාතක ලොතරැයි මණ්ඩලය. 2026 නව වසර ධනයෙන් පිරී ඉතිරෙන්න ධන නිධානය ලොතරැයිය ඔබත් මිලදී ගන්න. පසුගිය වසර කිහිපය පුරා කෝටිපතියන් බිහි කළ ධන නිධානය ලොතරැයිය තුළින් නව වසරේ කෝටිපතියෙකු වන්න සිහින දකින ඔබ ධන නිධානය ලොතරැයි පත වෙන් කරවා ගන්න අමතක කරන්න එපා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. එතෙක්කම දශක 6කට වැඩි කාලයක් සමතා පීකුමෙන් මවකමෙන් ඔබලාග රැඳෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. අදසිය වසකටත් වැඩි කාලයක් තිස්සේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට විතරක් නෙවෙයි අපේ රටේ මුළු මහත් ජනතාවටම ප්‍රතිලාභ රැසක් ලබා දුන්නු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අදමෙන් හෙටත් ඔබ රකිමින් රටම රැකුමට කැපවී සිටිනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පීකුමෙන් මවකමෙන්. ඩොමා සංක්‍රිය වී කිටීමේ යන්ත්‍රය සමග තවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ රැසක්ම හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩිංස් පුද්ගලික සමාගම. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර සමග ඔබ තෝරගෙන තියෙන තව ගීතයකට යනවා. විශාරද සුනිල් ලෙදිරසිංහයන් ගාන ගීතයක්. මේ ලොකු ප්‍රශ්නයක් අපිට මේ අපිව හමුවෙන් සමහරලාට ඉතින් දින කාල වෙන් කරගත යුතු වෙන්නේ නැහැනේ. අපිව හමුවෙන් අපොයින්ට්මන්ට් දාගන්න ඕන වෙන්නේ නැහැ. ඒ වුණාට අපිට අපිව හමු වෙලා තියෙනවද? අපි කවුද කියලා තේරුම් ගන්න ඇත්තටම අපිට පුළුවන් වෙලා තියෙනවද? මට මා හමු වුණා. මොනිකා මේ විශේෂයෙන් කාන්සාම්‍ය අක්‍රමිකතාවයන් සහිත ගැටලු තියන අයට අපි මුලින්ම කියනවා නිර්දේශ කරන ප්‍රතිකාරයක් තමයි එන්වයරන්මන්ට් චේන්ජ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ පරිසරයෙන් බැහැර වෙන්න. එතකොට පවතින කාන්සාම්‍ය තත්වයකින් පුද්ගලයෙක් එළියට ගන්න කරන්න ඕනි පළමුවෙනි සහ වැදගත්ම පියවර තමයි ඒ කෙනා දැන් ඉන්න පරිසරයෙන් මාරු කරන එක. පරිසරයෙන් බැහැර වීම යනු මනසින් බැහැර වීමයි කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී වෙන්නේ. එතකොට දැන් මේ ගීතයේ එන පුද්ගලයාත් යම් අවස්ථාවක හුදකලාව පරිසරයේ තනි වෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට එක් විශේෂී පුද්ගලයෙක් හමු වෙනවා. ඒ තමයි ඔහුට ඔහු හමු වෙනවා. ඉතින් මොනිකා මේ ලෝකේ තියෙනවා විවිධ හමුවීම්. ඒ හමුවීම් අතරින් වඩාත්ම වැදගත් වගේම සුන්දරම හමුවීම කියලා ඔබ හිතන්නේ මොකක්ද මොනිකා? තමන්ට තමන් හමුවීම. අනිවාර්යයෙන්ම. මේ ඉතින් මේ තමන්ට තමන් හමුවීම කියන එක හරිම විරල සිදුවීමක්. ඒ නිසාම මේ හමුවීම හරිම වැදගත්. මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ සතුට අන් අය මත උකස් කරලානේ මොනිකා තියෙන්නේ. එතකොට ඒ නිසාම අනෙක් අයගේ හැසිරීම් ක්‍රියාකලාප ඉදිරියේ තමන් දුක් විඳවනවා. ඉතින් මේවා තමයි ඇත්තටම මානසික ප්‍රශ්න කියලා පසුවට උත්සන්න වෙලා එන්නේ. ඒතර මම දකින විදිහට තමන්ට තමන්වත් අයිති නෑ. කොටින්ම කිව්වොත් මේ ලෝකේ මමය මගේ කියලා දෙයක් නැහැ මොනිකා. හොඳම උදාහරණය තමයි තමන්ට පුළුවන් ද තමන් වයසට යන එක නවත්තන්න. තමන්ට පුළුවන් ද තමන්ගේ ඇඟ දවසින් දවසට දි รา පත් වෙන එක වළක්වන්න. කොටිම කිව්වොත් තමන්ට පුළුවන් ද තමන්ගේ ගැලවෙලා හිසකෙස් ගැලවී යන ඒ තමන්ගේ හිසකෙස් පවා ගැලවෙලා යන එක වළක්වන්න. මේ කිසි දෙයක් අපිට පාලනය කරගන්න බැරි දේවල්. ඉතින් කෝ මමය මගේ කියලා දෙයක්. මම මටවත් අයිති නැත්නම් මං කොහොමද මට අවශ්‍ය දේ ඒ විදිහටම තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මේක හරියට තේරුම් ගන්න බැරි වෙච්ච අය මෙන්න මේ වගේ දේවල් Tamanට අවශ්‍ය විදිහටම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙනවා. ආදරය, එතකොට අනිත් කෙනාගේ පිළිගැනීම, Taman වෙනුවෙන් අනිත් අය Tamanට අවශ්‍ය විදිහටම කැප වෙයි. එතකොට අනිකාට Tamanට නැතුව ජීවත් වෙන්න බැරි වෙයි. ඒ වගේම Tamanගේ අහිංසකකම, Tamanගේ සංවේදීකම ඒ විදිහටම අනිත් අයට දැනෙයි කියලා වගේ මිනිස්සු හිතනවා. හැබැයි මේවා ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඇත්තට මේ තරම් අවංක මිනිස්සු මේ ලෝකේ නැතුව නෙමෙයි මොනිකා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. හැබැයි එහෙම කෙනෙක් තමන්ගේ ජීවිතේට ලැබෙනවා කියලා කියන හරිම දුර්ලභ විරල දෙයක්. හරියට අර කලුනික හොයනවා වගේ වැඩක්. කලුනික හොයලා හම්බුණා වගේ වැඩක්. එතකොට ඔවුන් ඔය වගේ අය දිවි හිමියෙන් අපි රැකගත්තත් පාඩුවකුත් නැහැ. හැබැයි මෙහෙම අය සමාජ දුර්ලභ නිසා තමන් වෙනුවෙන් තමන් හොයාගෙන තමන්ට තමන් මුණගස්සන එක තමයි මොනිකා වැදගත්ම දේ. එතකොට තමන්ට තමන් හමු නොවන මිනිස්සුන්ට මේ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. දැන් තමන්ට තමන්ගේ ශක්තිය හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ දුර්වලතා හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන්. තමන්ගේ නිදහස ස්වාධීන බව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් අයට අවශ්‍ය විදිහට තමන්ගේ ජීවිතයට සීමා දා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අන් අය මත පමණක් අපිට යැපෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම කොටින්ම කිව්වොත් මානසික වහලෙක් බවට පත් වෙනවා.
කාරණා මෙහෙම වෙලත් අවසානයේ ඔබ ඉන්නේ දුකෙන් නම්, කලකිරීමෙන් නම්, ඒ වගේම මෙහෙම මේ වගේ තත්ත්වයක් මත අපි ජීවත් වෙලා ඇයි මොනිකා? කිසිම ස්වාධීන බවක් නැහැ. කිසිම නිදහසක් නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. ඔබත් අදම ඔබ වෙනුවෙන් ඔබ හොයාගන්න. අනෙක් හැමෝටම කලින් ඔබට ඔබව මුණගස්සන්න. මටමා හමුුණා මාද මට හමුුණා ගගනිල් වනන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ මටමා හමුුණා මාද මට හමුුණා මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළිසඳරේ භවයක් සේ හැගුණා අරුමය ඇසුරේ සිතු සම්පත් සැදුනිද දැසි දස්සන් ලැබුනිද ඇසුවිට මගින් ප්‍රමුදිත දැසින් මට පිළිතුරු ලැබුණා මටමා හමුුණා මාද මට හමුුණා ගණනින් වනන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ මටමා හමුුණා මාද මට හමුුණා ගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා ඇසුයෙමි පැනයක් හිනැහෙද්දී සිත විදහා ලද හැමදේ අවසන සතුටින් ඔබ සිටිනේද ඇසුවිට මුනිවත කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර අද අපි අහන වෙන ඊළඟ ගීතයට යනවා චාමික සිරිමාන මේ ගීතය ගායනා කරන්නේ සමහර වෙලාවට මේ ජීවත් වෙන්න හේතු හොයන මිනිස්සු අපිට හමු වෙනවා ඒ කියන්නේ හැම අතකින්ම අසරණ වෙලා පීඩාවට පත් වෙලා තමන්ට කවුරුත් නැහැ කියලා හිතන වෙලාවේදී අන්න ඒ වගේ කෙනෙකුට
ජීවත්වීම වෙනුවෙන් කෙනෙකුගේ පිළිසරණ පිහිට උදව්ව ඊටාම සුළු උපකාරය පවා වැදගත් වෙන්න පුළුවන් වටිනා වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් වෙන්න පුළුවන් නම් නේද? සමහර වෙලාවට අපි ඒව ගැන එච්චර හිතන්නේ නැහැ. අපේ තියෙන අතිශය කාර්යබහුල ජීවන වටපිටාවත් එක්ක ඒ දේවල් අපිට අමතක වෙනවා, මග හැරෙනවා. ඉතින් කෙනෙකුගේ ජීවිතයේ අන්ධකාරයෙන් කළුවරට ගිහිල්ලා තියෙන වෙලාවක පහනක් අරගෙන අපිට එළිය කරන්න පුළුවන් නම් ඒ ජීවිතය ඒක කොච්චර වටිනවද? මොනිකා මේ ජීවිතයට අපිට මේ අව්‍යාජ බැඳීම් විශ්වාසවන්ත පුද්ගලයෝ හොඳ සවන් දෙන්නෙක් අභියෝග ජය ගන්න ශක්තිය දෙන අය මඟ පෙන්වන අය අපිව ආරක්ෂා කරන හොඳ ආරක්ෂකයෙක් වගේ අය ඉන්න එක හරි වැදගත්. මොකද මේ ලෝකේ Tamanව අගය කරනවා අහන්න කිසි කෙනෙක් අකමැති නැහැනේ. අගය කිරීමක් හැම කෙනෙක්ටම හදවතින් කරන්නත් බෑ. හේතුව සතුටු සිතක් ඇති කනස්සල්ලකින් තොර පුද්ගලයෙකුට විතරයි අව්‍යාජ විදිහට තවත් කෙනෙක්ව අගය කරන්න පුළුවන් වෙන්නේ. ඕනම කෙනෙක්ට අපි කරන කියන යම් දෙයකට සුළු හෝ අගය කිරීමක් නොලැබෙන තැනදී අපිට ජීවිතේ විශාල හිස් බවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම බලාපොරොත්තු විරහිත බවක් දැනෙන්න ගන්නවා. අනාගතයට කිසිම බලාපොරොත්තුවක් නැති අඳුරු ස්වභාවයක් පේන්න ගන්නවා. තමන්ගේ ආත්ම අභිමානය දිනෙන් දින පහළ වැටෙනවා. අලුත් වැඩක් කරන්න පටන් ගන්න හිතෙන්නේ නැහැ සමහර වෙලාවට. කාට බලන්නද මම මේ දේවල් කරන්නේ වගේ හැඟීමක් එනවා. මෙන්න මේ දරා ගැනීම උපරිම අවස්ථාව පව කරාට පස්සේ මිනිස්සු හොඳින් හෝ නරකින් තමන්ට නිසි වටිනාකමක්, ගරුත්වයක්, ආදරයක්, රැකවරණයක් දෙන පුද්ගලයෝ ළඟට යනවා. මේක යන්නේ ඉබේම මොනිකා. මගේ අත්දැකීමට අනුව අද සමාජයේ තියෙන බොහෝ පෞල් ගැටලු වලට මේ දික්කසාද වීම වලට පවා හේතු වෙලා තියෙන්නේ මේක. නිසි අගය කිරීමක් නොලැබීම. විශේෂයෙන් පෞල් ගැටලුවක් ඇතුලේ මොනිකා කාන්තාව ඍජුවම Tamanගේ අවශ්‍යතාවය පිටතට නොපෙන්නුවත් ඒ අය Taman අගය කරනවට හරි කැමතියි. මේක කාන්තාවන්ගේ ටිකක් විශේෂයි. අපිට බලන්න පුළුවන් දෙයක්. සමහර දාර්ශනිකයන් පවා කියලා තියෙනවා මේ කාන්තාව උපමා කරන්නේ සංගීත භාණ්ඩයකට. හේතුව වාදනයේ මිහිරි වෙන්න නම් සංගීත භාණ්ඩේ මුලින්ම සුසර කරලා තියෙන එක හරි වැදගත්. ඒ වගේමයි ඇයට නිසි අගයක් ලබා නොදී පෙරලා අයගෙන් අගයක් ලබන්න බලාපොරොත්තු වෙන්නත් අපිට බෑ. ගැහැණු අය කතා කරන්නේ කවි භාෂාවෙන් කියලා කියනවනේ. එහෙම කියන්න හේතුව ඒ අය Tamanට ඕනේ දේ කෙලින්ම කියන්නේ නැහැ. ඒ දේ කියන්නේ ව්‍යංගයෙන්, කවි භාෂාවෙන්. බොහෝමයක් පිරිමි මේ කවි භාෂාව අඳුනන්නේ නැහැ. කියන දේ තේරුණත් ගැහැණු ඉදිරියේ බොළඳ වෙන්න බෑ. ඒක පිරිමිකමට මදි කමක්. වගේ කියලා සමහරු හිතනවානේ. දැන් මෙහෙම වුණාම ඉතින් කල් ගිහින් හරි ප්‍රශ්නම තමයි මොනික මතුවෙන්නේ. අර තාත්තා වුණත් මාබත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න කියන ගීතේ බලන්නකො. කාන්තාවකගේ මවකගේ කැපකිරීමට සරලන නියම වටිනාකම ඒ ගීතය ඇතුලේ ඇයට ලබා දෙනවා. ඒත් අද සමාජයේ කීයෙන් කී දෙනාද ඒ දේ ඒ විදිහටම කරන්නේ මොනික? මේක ප්‍රශ්නයක්. සමහර විට කොච්චර කලත් ගුණයක් අගය කිරීමක් නැහැ. ඇය වපුරනකන් ඉඳලා පළදාව විතරක් නෙලන්න බලන් ඉන්න පිරිමි සමාජයේ එමටයි. හැමදේම කළාට පස්සේ තවත් සමහර පිරිමි ළමයින් පවා ඇගෙන් උදුර ගන්නවා. මේ විදිහේ දේවල් කරලා ඇගේ හිත කොහොම සතුටු කරන්නද? කොහොමද ඇයව සතුටු කරන්නේ? ඇය අසතුටෙන් තියලා හැමදේම කැලකිරෙන තැනට ගෙනත් ඇගෙන් පෙරලා ආදරයක් මේ පිරිමින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඒක ප්‍රශ්නයක් නේ. ඒතර මේ ගීතයත් එක්ක ඔබ හිතලා බලන්න මේ වගේ සුළු වචන කීපයකින් පවා පහසුවෙන් අපිට ඇයව කොයිතරම් ඇය තුළ කොයිතරම් සතුටක්, ඇයට කොයිතරම් ජීවියක් ලබා දෙන්න පුළුවන්ද කියලා. මේ කතා කරන්නේ ඇත්තටම අගය කිරීම ගැන. අන්ධකාරයේ එළිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා අරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා ජීවත් වෙන්නේ ඔයා නිසා. හිත නැවතුන දාපටන් ඔයා ළඟින්
ලංනේ ආදරෙන් ඔයාලා මගේ කියා ආදරෙන් ළඟින් තියන් සුරකින මගේ මැනික ඔයයි සදා හතින් මේ කුරිරු ලෝකයේ හැමදා මගේ නම් ඉඳින්න ජීවිතේ පුරා මගේ ළඟ අන්ධකාරයේ එළිය වැටෙන්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා අරදර මැද්දේ සතුට විඳින්නේ ජීවත් වෙන්නේ ඔයා නිසා ජීවත් වෙන්නේ මං ඔයා නිසා සඳදිය දහර සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සඳදිය දහර සමග ලකඳ අහගෙන ඉන්න ඔබට මතක් කරන්න මේ ඩෝමා 3-in-1 පැකේජ් එක ගැන. අලුත් ගමනකට ඩෝමා සමගින් අලුත් අවුරුද්ද ආරම්භන්න ඔබට පුළුවන්. ගොවි ජනතාවගේ විශ්වසනීය හවුල්කරු ඩෝමා සමගින් අලුත් අවුරුද්ද ආරම්භන්න දැන් ස්ටීම් බට්ටා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය සහ කලර් සෝටර් යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. වී තැම්බීම, වියලීම, කෙටීම, එවැගේම කළුවට සහ අවපෑ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී ඔබට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දේසි සහිතයි. වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 දුරකථන අංකයට. සඳදිය දහර සඳදිය දහර සඳදිය දහර සමගින් ඔබ ලකනහගෙන අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම දර්ශනපති සංගීත විශාරද කෞමාල් ද සිල්වා මහතා සමග මනෝවිද්‍යාඥයෙක් විදිහට මනෝචිකිත්සකවරයෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ දිගුකාලීනව ලබාගත් අත්දැකීම් එක කතා කරන ගොඩක් දේවල් තියෙනවා. නිරන්තරයෙන් අපි එදිනෙදා කතා බහේදී වුණත් මේ මිනිස්සු විදිහට අපි සාමාන්‍ය ජීවිතය ඇතුලේ මුහුණ දෙන විවිධ තත්වයන් අපි හිතන්නේ නැහැ මේකට බලපෑම් ඇති කරන්නේ යම්කිසි වූ අපේ මානසික සමබරතාවයේ ගිලිහි යාමක් එහෙම නැත්නම් අපිට දරා ගන්න බැරි තැනක් ඒක අනවශ්‍ය විදිහට දරාගෙන ඉඳලා ඒ පීඩනය ඇතුලෙන් අපේ ජීවිතයට ඇතිවෙන යම්කිසි තත්වයක් බලපෑමක් ඒක අපි අවට ඉන්න අයත් එක්ක සමාජය අපිත් එක්ක ගැටෙන අයත් එක්ක ගැටුම් වලට ගිහිල්ලා විසඳ ගන්න යන තැන් වලට පත් වෙනවා. බොහොම පුංචි දෙයකින් පොඩි වචනයකින් දෙකකින් සෝපත් කරන්න පුළුවන්කම තියෙන දේවල් බරපතල අර්බුද දක්වා අරගෙන යන අවස්ථා තියෙනවා. ඉතින් අපි එහෙම කතා බහ කරන අතරතුරේදී අපිට ඇහෙන ගීත ඇතුලේ තියෙන්නේම මේ කතාවම තමයි. මොකද මේ ගීත ලියලා තියෙනත් අපි වගේම මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු සහ ඒ අත්දැකීම් එකතු කරගැනීමෙන් මහචාර්ය සුනිල් ආරියරත්නයන් ලියව ගීතයකට අපි යන්නේ. ඊළඟට ආචාර්ය නන්දමාලිනී ගායනා කරන මේ ගීතය ලෝමම එපාවි ලෝම කලකිරි දෙවි දෙවි හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ. මොනිකා ඕනෙම දරුවෙක් ගත්තාම එයාගේ ජීවිතයේ පෞරුෂත්ව සංවර්ධනයට මුල්ම සහ වැදගත්ම අඩිතාලම වැටෙන්නේ මුල් ළමාවියේදී. වැඩි දෙමාපිය කරන රටාව වගේම විවිධ පාරිසරික සාධකවල බලපෑම එක්ක ඇතැම් ළමයින්ට ඒ ළමයින් කුඩා කාලයේදීම ඔවුන් අපේක්ෂිත ආදරය රැකවරණය නොලැබී යනවා. ඒ වගේම සමහරු දෙමාපියන්ට හරිම බයෙන් තමයි කුඩා කාලයේ හැදි වෙන්නේ. තවත් ළමයින් Tamanගේ පවුල ඇතුළෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. සමහරු දනුවම් වලට බය ජීවත් වෙනවා. මෙහෙම වුණාම ක්‍රමයෙන් මේ අය තරුණ වැඩිහිටි වියට පත් වෙනකොට පෞරුෂත්ව ගැටලු ආබාධ සහිතව තමයි සමාජගත වෙන්නේ. විශේෂයෙන්ම ඔය යැපුම් පෞරුෂය කියන එක බිහි වෙන්නේ ඔය විදිහට. පිරිමි දරුවෙක් තමන්ගේ පවුලෙන් මේ විදිහට දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණොත් ඒ පිරිමි දරුවා බොහෝ විට කාලයත් එක්ක ප්‍රචණ්ඩ වෙන්න අපරාධ කරන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම තමයි ගෑනු දරුවෙක් තමන්ගේ පවුලෙන් මේ විදිහට දිගින් දිගටම ප්‍රතික්ෂේප වුණොත් මොනිකා ඒ ගැහැණු දරුවාට දැනෙන්න ගන්නවා මම මේ පවුලට සමාජයට අයිති නැහැ කියන හැඟීම. ඒත් එක්කම ඇය මානසික හුදකලා වීමකට පත් වෙනවා. මට කාත් කවුරුත් නැහැනේ කියන තත්ත්වය උඩ. මේ හුදකලාවත් එක්ක ඇය හොයන්න ගන්නවා මේ සමාජයේ ඉන්න මට ආදරය අය කවුද? මාව අගය කරන අය කවුද? මගේ ළඟ හැම වෙලේම රැඳෙන මං වෙනුවෙන් කාලය වෙන් කරන අය කවුද? මට වටිනාකමක් දෙන අය කවුද? මාව පරිස්සමෙන් රැක බලා ගන්න අය කවුද? ආදී වශයෙන්. මේ විදිහට අය හොයන්නේ ඇත්තටම අය කුඩා කාලේ ඉඳන් නොලබපු ඇගේ නොවිසඳුණු අවශ්‍යතාවයක්. මේ දේ මේ අය හරිම ලෝභකමෙන් වගේම ඉතා ඉක්මනින් ලබා ගන්න බොහෝ විට තෝරාගන්නේ ප්‍රේම සම්බන්ධතාවයක්. එහෙම නැත්නම් දුරදිග නොබලා තෝරාගන්න විවාහයක්. ඇත්තටම තමන්ව තේරුම් ගත්ත තමන්ට දිවි හිමියෙන් ආදරය කරන කෙනෙක් මේ අයගේ ජීවිතවල ලැබුණොත් මොනිකා ඒ ජීවිත නොසිතූ නොපැතූ විදිහට ලස්සන වෙන්නත් පුළුවන්. ඒත් සමහරුන්ගේ අවාසනාව කියන්නේ හොයාගත්ත එවැනි පුද්ගලයා ළඟත් මේ කාන්තාවන් තරුණියන් මුලා වෙනවා, රැවටෙනවා. තවත් සමහරු විවිධාකාරයෙන් පාවිච්චි වෙනවානේ. තමන්ගේ ජීවිතයේ ගැලවුම්කාරය විදිහට තෝරාගත්ත කෙනා ළඟත් රැවටෙලා ප්‍රතික්ෂේප වෙලා තමන්ගේ හිත මිතුරන් ඥාතීන් පවුලේ ඉදිරියේ පවා ප්‍රතික්ෂේප වෙලා ජීවිතේ කාත් කවුරුත් නැතුව ගැහණියෙකුට වෙන්න පුළුවන් උපරිම හානිය වෙලා ඉඳිද්දී තවත් සමහර අම්මලා තමන්ගේ දරුවන්ගෙන් පවා ප්‍රතික්ෂේප වෙනවා. එතකොට කවුද යට ඉන්නේ? කිසිම කෙනෙක් නැහැ. මේ වගේ කාන්තාවන් අපේ සායනවලදී අපිට ඕන තරම් හමු වෙනවා මොනිකා. මේ තරම් කඩාවැටීමක් වේදනාවක් ගැහණියෙකුට තවත් තියනවදනේ? ඒ නිසා ගැහණියෙකුට ජීවිතේ තෝරා ගැනීම කියන දේ හරි වැදගත්. ඇගේ ළමා කාලයත් හරිම වැදගත්. විශේෂ සහිත බැඳීම් වලින් තොර වෙන තරමට ඇයට ජීවිතේ හරිම රසවත්. ලෝම එපා වෙලා ඉද්දී, ලෝම කලකිරලා ඉද්දී, විශාල වේදනාවකින් ඉද්දී, නොමිනිසුන්ගේ වැඩ නිසා ජීවිතේ තිත්ත වෙලා ඉද්දී, තමන්ගේ කියලා හිතාගෙන හිටිය හැමෝම තමන්ට විරුද්ධ වෙලා අපවාද නගද්දී, තමන්ගේම අය තමන්ගේ චරිතය පවා නැති කළා නින්දා ගැරහුම් බැනුම් වලින් විතරක් සංග්‍රහ කරනකොට ගැහණියක් මෙන්න මෙහෙම සංවේදී ඉල්ලීමක් කරනවා මොනිකා තමන්ට මේ ලෝකේ අවසානයේ ඉතුරු වුණ එකම මිනිසයාගෙන්. මට මේ උන සියලු දේ මන් දරා ගන්නම්, මට මෙන්න මේ ටික විතරක් දෙන්න කියලා ඇය ඔහුගෙන් හෝ ඇගෙන් බලාපොරොත්තු වෙනවා. මට ආදරේ කියන්න, මට ආදරෙන් කතා කරන්න, ඔබ මගේ ළඟම රැඳෙන්න, මාව කවදාවත් තනි කරන්න එපා. ඔබේ සුසුම් වලින් වචන වලින් මාව දිරි ගන්නවන්න. ඒ හයියෙන්ම මම හුස්ම ගන්නම්, මම ජීවත් වෙන්නම් කියලා ඇය කියනවා. සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන්වුණු සිත උණුසුම් වේ. පවනේ පාවෙන ඔබේ සුවඳකින් පිපාසිත වූ හද සිහිලැල් වේ. ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ. ලොවම එපාවී ලොවම කලකිරී
ලොවම එපාවි ලොවම කලකිරි දෙවි දෙවි ඉඳිනාවේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් ලබානු මිනිසුන් නගනා ගෙරවුම් මුවැත්තියකසේ පියපත් මොහොතේ සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින් මුළු ගැන්වුණු සිත උණුසුම් ලොවම එපාවි ලොවම කලකිරි දෙවි දෙවි හිඳිනාවේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර රොකාන්ත ගුණතිලක චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතය ගායනා කරන්නේ කාලයකට කලින් අපි නැරඹුව ටෙලිනාට්‍යයක තේමා ගීතයක් නිලරන් කාසිම් මේ ගීතය රචනා කළේ. එඩුට් මලවරචිරව සෙනුරි නවකතාව ඇසුරෙන් තමයි මේ ටෙලිනාට්‍ය අපිට දකින්න ලැබුණේ. ඩිලානි අබේවර්ධන රොජර් සෙනවිරත්න රංගනෙන් දායක වුණා මේ ටෙලිවෘතාන්තය වෙනුවෙන්. සීතල සිතවිලි උණුසුම් සුසුමින් සෝපත් කළ ලබැඳේ. සබඳතාවල තියෙන වටිනාකම. ඒ සබඳතාවන් වලට විශ්වාසනීය අර්ථවත් තහවුරුවක් දෙන්න පුළුවන් නම් කෙනෙකුට. ඒ කියන්නේ සබඳතාවයක් ඇති වෙන පාර්ශ්ව දෙකක් ඉන්න ඕනේනේ. ඒ පාර්ශ්ව දෙකෙන්ම එක විදිහටම මේ විශ්වසනීයත්වය අවංක බව කැපකිරීම ලැබෙනවා නම් ඒක කොයිතරම් වටිනවද? එහෙම බැඳීමක් කියන්නේම මිනිස්සෙකුගේ ජීවිතේට ශක්තියක්, දිරියක් අනාගතය වෙනුවෙන්. මොනිකා මම හිතුවා මේ ගීතයත් එක්ක කොන්දේසි විරහිත ආදරය ගැන කතා කරන්න. කොන්දේසි විරහිතයි කියන තැනම අපිට පේන්න තියෙනවා මොනිකා නිදහස කියන දේ. නිදහස කියන තැනම අපිට පේන්න තියෙනවා සීමාවක් නැහැ කියන දේ. මිනිස්සු කවුරුත් කැමති මේ සීමා මායිම් වලින් තොර නිදහස් ස්වාධීන ජීවිතයකට. හැමෝගෙන් බලාපොරොත්තු ඒකනේ. හැබැයි මොනිකා බොහෝ මිනිස්සුන්ට මේ වගේ ජීවිත ගැන හීන තියෙන විවාහ ජීවිතයට මුල පුරන ප්‍රේම කරන කාලේ විතරයි. බහුතරයක් දෙනාට විවාහ වෙලා වගකීම් වැඩි වෙනකොට මේ දේවල් හීනම පමණක් වෙලා යනවනේ. මොකද මේ ඇත්තට මොකද්ද මෙතනදී වෙන්නේ? මගේ සායන වලට සහභාගී වෙන අයගේ ජීවිත කතා ඇසුරෙන් මම කිව්වොත් ඔබට විවාහ ජීවිතයේ ඇතුලේ කාර්යයන් වල වැඩි වගකීමක් ගැහණියකට දරන්න වෙනවා. සමහර ස්වාමි පුරුෂයන් තමන්ගේ බිරිඳව පවුලේ ඇතුලේ තියාගන්නේ බන්ධනාගාරගත කරපු රැඳවියෙක් වගේ. සමහර උදවියේ බිරිඳගේ අවශ්‍යතා ඕනෑපකම් රුචි අරුචිකම් ඇත්තරම දන්නේවත් නැහැ. තවත් සමහර බිරිඳට පවුලේ සියලුම රාජකාරි පවරලා දුර බැහැර ප්‍රදේශවල රැකියාවට ගිහින් සමහරුන්ට තමන්ගේ රැකියා කටයුතුත් එක්ක දරුවන්ගේ සියලුම කටයුතු වල වගකීම් පැවරලා. මෙහෙම වුණාම විශේෂයෙන් කාන්තාවකගේ නිදහස සීමා වෙන එක මොනික අහන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඔවුනොන් අතර විශ්වාසය අකුරටම රකින්නවා නම් එකිනෙකාට ගෞරව කරනවා නම් අනිකා කරනු ලබන කාර්යයන් වගේම දරන මහන්සිය අගය කරනවා නම් මේ මොන කටයුත්තක් වුණත් හිතේ සතුටින් එයාට කරන්න පුළුවන් මොනිකා. මහන්සියක් වුණත් නොදෙනී තියෙන්න පුළුවන්. නොදෙනී ඉදිරියට යන්න පුළුවන්. ඒත් කීයෙන් කී දෙනාද මේ දේ අවබෝධයෙන් කරන්නේ? කොන්දේසි විරහිත ආදරය ඇතුලේ තියෙන්නේ එකිනෙකා අවබෝධ කර ගැනීමෙන් දැනෙන මානසික නිදහස. එතකොට ඒකෙන් කියන්නේ අනිකාට කරන ගරුත්වය අගය කිරීම තමයි මේ කොන්දේසි විරහිත ආදරය ගොඩනැගෙන්නේ ඒ තුලින්.
හරියට දැන් මේ සින්දුවේ කියන්නේ අන්න ඒ වගේ කාරණයක්. සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිඳේ සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිඳේ මුවරද විසිරෙන මිහිරිම සෙනෙහයෙන් මාහද සුවඳින් පිරූ හැටි ගිනියම් සැඩහිරු දෝතින් වාතරන් සුවබර සෙවනෙලි හැදූ හැඳි සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිඳේ නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන් ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි වැළපෙන පැලකට මල් කැන් දෝත දරන් හෙට ගැන උරුමය කෙනා හැටි සීතල සිතුවිලි උණුසුම් සුසුමින් සුවපත් කළලා බැඳේ ජීවිත කතරට සිහිලෙල් පිනිපිදු ඉසෙමින් පෙරමං කී නිරිඳේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. තමන්ගේම වාර්තාව අභිපවා යමින් 2025 වසරේදී රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5ක බෝනස් දීමනාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමත් වුණා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මාසයකට රුපියල් බිලියන 1කට වැඩි ජීවිත රක්ෂණ හිමිකම් ගෙවීම් සිදු කරන්නේ තම පාරිභෝගිකයන් තනි නොකරන බව සනාථ කරමින්මයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමෙන් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
සඳදිය දහරාගෙන අදරෙන් ලක්කන්න සමගෙන ඔබ ඉන්නේ. අද අපි ඊළඟට අහන ගීතය චන්දන ලියනාරච්චි ගායනා කරන්නේ. මේ ගීතය අපි නිරන්තරයෙන් කතා බහට ලක් කරලා තියෙන ගීතයක්. ප්‍රේමය පිළිබඳව කතා කරනකොට එහෙම නැත්නම් වෙන මානව බැඳීම් පිළිබඳව කතා කරනකොට අපි මතු පිටාර්ථය බොහෝ වෙලාවට ඒ කියන්නේ මතු පිටින් පේන දේ ගැන අපි දන්නවා. අපිට පේන දේ අපිට ඇහෙන දේ පිළිබඳව අපි විශ්වාස කරනවා. හැබැයි අපිට පේන ඇහෙන දේට එහා ගියලා ඊට වඩා සැඟවුණු දෙයක් අර්ථයක් එහෙම නැත්නම් ඊට වඩා කැපකිරීමක් යම් තැනක අපි හොඳින් හොයලා බලුත් අපිට හොයාගන්න පුළුවන් වෙයි. අර ප්‍රේමයේ මුල් පසයට සැඟවෙලා නන් පල මල් අපිට මතු පිටින් දකින්න ලැබෙනවා වගේ. චන්දන ලියනාරච්චි ගායනා කරන මේ ගීතය එක්ක අපි කොහෙද යන්නේ? අර්ථ දැක්වීම් දෙන්න ගත්තොත් කොතෙකුත් අර්ථ දැක්වීම් දීලත් කෙලවර කරගන්න බැරි මාතෘකාවක් තමයි මොනිකා මේ ප්‍රේමය කියලා කියන්නේ. පහුගිය දවස්වල මම මේ Facebook වල දැක්ක හරි අපූර්ව කතාවක් ප්‍රේමය ගැන. මතු පිටින් බැලූ බැලමට මම ටිකක් ගැස්සිලත් ගියා මේක කියවන්න ගත්තාගෙන් පස්සේ. මේකේ තිබුණේ ප්‍රේමය යනු රෙද්දකි. කැමතිනම් Tamanට ඇඳගත හැකිය. කැමතිනම් තවත් කෙනෙකුට ඇඳවිය හැකිය. එසේත් නැමතිනම් රෙදි නැතුව සිටිය හැකිය කියලා. බලාගෙන යද්දි බැලූ බැලමට මේකේ වරදක් නැහැ. දැන් බොහොමයක් මිනිස්සු හිතන් ඉන්නේ ප්‍රේමය කියන්නේ මේ දැඩිව වැළඳගත් තැන්වල තියෙන එකක් කියලා. ඒත් ඒ දැඩි වැළඳ ගැනීම ඇතුලේ අනිකාට කොයිතරම් පීඩනයක් වෙනවද ඒ කාරණය. අසාධාරණයක්, කරදරයක් වෙනවද කියලා එයාට තේරෙන්නේ නැහැනේ මොනිකා. කොටිම කිව්වොත් හරිම ආත්මාර්ථකාමී විදියට ඒ අය අනිකා ඇතුලේ තමන්ව හොයනවා. ආදරේ නාමෙන් කියලා බොහෝ සීමා දානවා. නිදහස අහිමි කරනවා. තමා පමණක් මෙහෙවන රූකඩයක් බවට අනිකාව පත් කර ගන්නවා. මේක ප්‍රේමය නෙමෙයි. මේක ආදරේ නාමයෙන් කරන පරිගැනීමක් වගේ දෙයක්. සැබෑ ලෙසම අපි අනිකාට ආදරේ නම් ආදරේ ඉල්ලලා ප්‍රතික්ෂේප වන තැනදීවත් අවබෝධයෙන් නිහඬ වෙලා ඔහුට හෝ ඇයට යන්න දෙන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒත් හිතලා බලන්න අද සමාජයේ වෙන්නේ මොකද්ද කියලා. එක්ක පරිගණී, එක්ක චරිත ඝාතනය කරයි. තවත් සමහරු ඒ කෙනාට පාරේ බැහැලා යන්න බැරි වෙන දේවල් කරයි. ෆොටෝස්, ෆෝම් නම්බර්ස් වගේ දේවල් වැරදි මිනිස්සු අතරපත් කරයි. මේ කිසි දෙයකින් පළක් නොවනොත් කොඩි වින හෝනියන් හරි කරයි. ඒතර ආදරය අහිමි වෙලා යන තැනකදී රහසින්වත් තම ස්වාමියාට වෛර නොකර යහපත විතරක් ප්‍රාර්ථනා කරමින් පුතුණුවන් සමග තනි වෙන මේ යශෝදරාවගේ සිතෙහි නැගෙන සිතුවිලි යශෝදරාවතේ මෙම් සඳහන් වෙනවා මොනිකා. කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණගෙනේ. භාවනාව තොර නොකරමි සිටින්නනේ මාලිගාව අදුරු යද ස්වාමිනේ. කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා. අවුවේ තිබෙන රස්මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා. වෙහෙස උනත් තද දුක් මම ඉවසන්නයි අහස පොළව ලෙස හිමිසිහි කර ඉන්නයි. රාහත් වෙන්න මම වෑයම් කරන්නයි ඇහැට දකින්නතුරු නවගුණ පුරන්නයි. බලන්නේ ප්‍රාර්ථනාවේ තියෙන ඉවසීම, දරා ගැනීම, අවබෝධය මේ තමයි සැබෑම ආදරේ ප්‍රතිමූර්ති. මං හිතනවා මොනිකා කිසියම් කෙනෙකුට තවත් කෙනෙකුගේ මුහුණට සිනාවක් ගේන්න පුළුවන් නම්, කෙනෙකු මුලාවෙන් මුදවලා යථාර්ථය පෙන්වන්න පුළුවන් නම්, ඒ කෙනාගේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් නිහඬව කැපකිරීම කරන්න පුළුවන් නම්, කිසිම ලාභයක් පටු අරමුණකින් තොරව එයාගේ යහපත වෙනුවෙන්ම කැප වෙන්න පුළුවන් නම්, සරලවම කිව්වොත් අපිට තවත් කෙනෙකුගේ ජීවිතයේ නිහඬ වීරයෙක් වෙන්න පුළුවන් නම්, ඒ තරම් ආදරයක් තවත් කොයින්ද නේද? සියපත විලමත පිබෙදෙන මුත්‍යස උල්පත හැමදාමත් නිසලයි, ප්‍රේමය හැමදාමත් නිසලයි. නන් පල මල්දලු පුබුදන මුද්ගස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි, ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි කියලා මේ ගීතයේ කියන්නේ ඒකයි. සැබෑම ආදරය කියන්නේ ලොවටම ඇහෙන්න වයන අඬබෙර රාවයකට නෙවෙයි මොනිකා. යුතුයකම් වගකීම් හැමදේම අකුරට මිෂ්ට කළා නිහඬව ඉන්න පරිණත පිරුණු කලයක තියෙන නිහඬ බව තමයි මං හිතන්නේ ආදරය ඇතුලේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ප්‍රේමය ලොව හැම තැනම ඇති, හැම දෙනටම හමු වෙලා ඇති. එනමුදු ප්‍රේමය හිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති. ප්‍රේමය ලොව හැම තැනම ඇති,
හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති හිල් පෙර දිය යට දියබුම් නගනා ප්‍රේමයේ දිය උල්පත නිසලයි සිය පතවිල මත පුබුදන මුත් යස උල්පත හැමදාමත් නිසලයි ප්‍රේමය හැමදාමත් නිසලයි ප්‍රේමය ලොව හැමතැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති සල් රුක් ගොමු දෙරණත රඳවන ප්‍රේමයේ මුල් පස යට සැඟවේ නන් පළමල් දලු පුබුදන මුත් ගස මුල් රස කිසි කෙනෙකුට නොපෙනෙයි ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි ප්‍රේමය ලොව හැමතැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති ප්‍රේමය ලොව හැමතැනම ඇති හැම දෙනටම හමු වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමයි කියා හඳුනාගත් කිසි කෙනෙකු නැති සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සඳදිය දහර ඔබේ සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර It's been a long day without you, my friend, and I'll tell you all about it when I see you again. සඳදිය දහර වනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය අප සමග ජාතිය මහා ධන සම්පත ධන නිධානය. ඒකාබද්ධ අරමුදලට පහුගිය 2025 වර්ෂය තුලදී පමණක් රුපියල් කෝටි 38කට අධික මුදලක් ධන නිධානය ලොතරැයිය මගින් ලබා දී තියෙනවා. ඔබත් කෝටිපතියෙකු වන ගමන් රටේ සංවර්ධනයටත් උර දෙන්නෙකු වෙන්න.
ජාතිය මහා ධන සම්පත ධන නිධානය වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සදදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. රුපියල් බිලියන 213.2ක විශාලතම ජීවිත රක්ෂණ අරමුදල හිමි ජීවිත රක්ෂණ ආයතනය තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ. රුපියල් බිලියන 238.6ක දැවන්ත වත්කම් සම්භාරයක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සතු බවත් ආඩම්බරයෙන් කියන්නට පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පීකුමෙන් මවකමෙන්. සඳදිය දහර සදදිය දහර සමගින් අදරෙන්න ලකනහගෙන ඔබ අද සදදිය දහර අපේ සොඳුරු හමුවීම මනෝවිද්‍යාඥ මනෝචිකිත්සක දර්ශනපති සංගීත විශාරද කවුමල්ද සෙල්වා මහතා සමග විවිධ ක්ෂේත්‍රයන් ගැන කියවෙන නාමයන් හඳුන්වාදීම් ගොඩක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත ධෛර්ය සම්පන්න තරුණයෙක් විදිහට තමයි මම ඔහු නිරන්තරයෙන් දකින්නේ. ඒ වගේම ඔහු මනෝපදේශකයෙක් විදිහට මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා ලබා ගන්න අත්දැකීම් අපේ ආදරණීය හිතවතුන්ගේ හිත සෝපත් කරන්න කොයිතරම් දුරට යොදා ගන්න හැකිද කියලා කියන දේ මත නිරන්තරයෙන් ඔහුව වැඩසටහන් වලට කැඳවා ගන්න උත්සාහ කරනවා. ඒ තුලින් තවත් කෙනෙකුට හිතනවා නම් Tamanගේ ජීවිතේ මේ යන මාවතේ හෝ හොඳින් ඉදිරියට යන්න එහෙම නැත්නම් යන මාවත වෙනස් කරලා Tamanට සුදුසු තවත් තැනක් හොයාගෙන හොඳ ගමනාන්තයකට යන්න හිතනවා නම් ඒකම හරි වටිනවා. ඉතින් රිදුණු බිදුණු හිතක් මේ ඇහෙන එක වචනයකින් හරි සෝපත් වෙනවා නම් සඳදිය දහර මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන තුළ අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. අපි තව ගීතයකට යනවා. මේ සෙරණායක වෙරළියද ගායනා කරන ගීතයක්. මේ ගීතය පිළිබඳව නිරන්තර කතා බහට ලක් කරනවා. මේ ගීතය පිළිබඳව කතා බහට ලක් කරනවා සහ මේ ආශ්‍රිතව ඒ කියන්නේ මේ අත්දැකීමක් සැබෑ අත්දැකීමක් පදනම් කරගෙන ලියවුණු ගීතයක් හින්දා ඒ අත්දැකීම පිළිබඳව අපි වරින් වර කතා කරනවා. හැබැයි කොයි හැටි වෙතත් වසරක් තුල ගත්තාම සංඛ්‍යාලයකන උපුටා ගන්නකොට අපිට දැනගන්න ලැබෙනවා එන්නම මේ සේදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය අපේ රට තුළ ඉහළට යන බව. ඉතින් සේදිවි නසා ගැනීම ගැන කතා කරනකොට එයාට ජීවිතය ගැන අවබෝධයක් නැද්ද, අත්දැකීම් නැද්ද, උගත්කමක් නැද්ද, සමාජ තත්වයක් නැද්ද කියලා අපි පෙරලා ප්‍රශ්න කළාට ඒ සියල්ලෙන් පරිපූර්ණ මිනිසුත් කොයියම් මොහොතක හරි දරා ගන්න බැරි වුණු තැන ජීවිතය අතහරින තැන අපිට අනන්ත ප්‍රමාණව අහන්න දකින්න ලැබෙනවා. මොනිකා මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව සෑම වසරකම ලෝකයේ මිලියනයක් පමණ සියදිවි නසා ගන්නවා. මිලියන 10ක් 20ක් පමණ සියදිවි නසා ගන්න උත්සාහ කරනවා. උත්සාහ ගත්තට මිය යන්නේ හැබැයි උත්සාහ කරනවා. ඒතර මේ දෙකම කොහොමත් ප්‍රශ්නයක්. ඒතර 90% පමණ පිරිසක් සියදිවි නසා ගන්නේ කුමන හෝ මානසික ගැටලුවක බලපෑමත් එක්ක. ඕනම පුද්ගලයෙක් සියදිවි නසා ගන්න ආපු පළවෙනි සිතුවිල්ලෙන්ම ඒ දේ කරගන්නෙත් නැහැ. දීර්ඝ ඉතිහාසයක් සහිත ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලයේ විදිහට තමයි මේ අය මේ දේ කරගන්නේ. මේ ක්‍රියාවලියට මොනික අධියර තියෙනවා. පළමු අධියරෙදි තමයි සියදිවි නසා ගැනීමේ සංකල්පය වගේම සිතුවිල්ල පහළ වෙන්නේ. දෙවනි පියවරේදී ඔවුන් ඒ පිළිබඳ විවිධ සංඥා පළ කරනවා. එහෙම නැත්නම් සූදානම් වෙනවා. සියදිවි නසා ගැනීම කියන කාරණය වෙන්නේ තුන්වෙනි පියවරේදී. ඒතකොට මේක එකපාරම හිතපු ගමන් කරන එකක් නෙමෙයි, කාලයත් එක්ක එන එකක් කියන එක අපිට ඔය කාරණේදී පැහැදිලියි. දැන් මෙවැනි පුද්ගලයෝ දෙවනි අධීරයේදී පෙන්වන මෙන්න මේ සංඥා දිහා සමාජයක් විදිහට අපිට අවධානයෙන් බලන්න පුළුවන් නම් මේ අය දිවි නසා ගැනීම වළක්වා ගන්න වගේම ඒ අය මානසික ප්‍රතිකාර වලට යොමු කරන්නත් අපිට පහසු වෙනවනේ. එතකොට එතනදී මෙන්න මේ වගේ ලක්ෂණ තමන් කලින් පණ වගේ ආදරය කරපු ආස කරපු දේවල් අන් අයට දෙන්න පෙළඹෙනවා. දිවි නසා ගන්න යොදා ගන්න පුළුවන් ආයුධ, වසවිස, බෙහෙත් වගේ දේවල් මිලදී ගන්නවා, රැස් කර ගන්නවා. මරණය, ජීවිතයේ අනිත්‍ය බව ගැන සඳහන් ලිපි, ටෙලිනාට්‍ය, චිත්‍රපටි ආදී වැඩිපුර නරඹනවා. වගේම වෙනත් දිවි නසාගත් පුද්ගලයන්ගේ චරිතය පිළිබඳ, එයාලගේ කතා පිළිබඳ වැඩි අවධානයෙන් ඉන්නවා, වැඩිපුර කතා කරන්න පෙළඹනවා වගේ දේවල්. ඒ වගේම තමයි පෞරුෂ දුර්වලතා ඇති වෙලා යහළුවන්ගෙන්, පවුලෙන්, සමාජයෙන් ඈත් වෙලා හුදේකලාව ඉන්න පටන් ගන්නවා. නිදි නැති බව, අක්‍රමවත් නින්ද, සමහරුන්ට දහවලට අධිකව නින්ද යාම වගේ නින්දාශ්‍රිත ගැටලු එයාලා පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම දිවි නසාගත් අය වගේම ඒකට උත්සාහ කරපු බොහෝ අය ඊට කලින් තමන්ගේ සමීපතමයන් නැති මෙන්න මෙහෙමත් කියලා තිබුණා. මට දැන් ජීවත් වුණා ඇති වගේ. මට මැරෙන්න හිතෙනවා. ප්‍රශ්න විතරයි මට තියෙන්නේ. කෙලවරක් නැහැ ඒවට. මම මැරුණොත් ඔයා මොකද කරන්නේ? අඬනවද වගේ කතා. මේව හරි සුලභයි නේ සමාජේ. සුලභයි කියන්නේ මොකද්ද මොනිකා? ඒ හැමෝම අවදානම් තැන්වල ඉන්න අය. අපි නිරන්තරයෙන් දකිනවා දැන් අපි Facebook නේ අපි ගොඩක් පරිශීලනය කරන්නේ. එතකොට අපි දකිනවා බොහෝ අය මේ මම මැරුණම
ඔයගොල්ලෝ මගේ FB එකේ මොනවද ලියන්න හිතාගෙන ඉන්නේ මගේ පින්තූරේ ටැග් කරලා මොකක්ද දාන කැප්ෂන් එක කියලා ගොඩක් වෙලාවට අහනවා. ඉතින් පුළුවන් නම් එහෙම දකින්න පෝස්ට් එකකට පස්සේ හොයලා බලන්න ටිකක් ලං වෙලා කතා කරන්න මම හිතන්නේ ඒක හරි වටිනවා. අනිවාර්යයෙන් මේ කියන්නේ මොනිකා ඔය සංඥා. ඔය සංඥාවල ඊළඟ පියවර බොහෝ විට සීදී නසා ගැනීම වෙන්න පුළුවන්. ඒකෝට ඒකයි ඇත්තට මේ කාරණා අපි මෙතන ඉස්මතු කරන්නේ. දැන් කී දිනෙක ඔය කතාව නොසලකා හරිනවද? කතාවක් විතරයි කියලා අතාරිනවද? නමුත් වෙන්නේ නැති කියලා හිතනවා. නමුත් එතන අවදානම මේ විදිහටම තියෙනවා. දැන් දිවි නහ ගන්න උත්සාහ කරලා බේරුණ අයගෙන් සිදු කරපු පරීක්ෂණ වලින් හෙළුණු ඉතා වැදගත් අනාවරයක් තමයි මොනිකා. මේ අය ඍජුවම නෙමෙයි වක්‍රව සමාජයෙන් දෙයක් ඉල්ලලා තියෙනවා. ඒ තමයි මට අවධානය දෙන්න. මාව තේරුම් ගන්න වගේ දේවල්. දැන් අර ඔබ කියපු අර මැසේජ් ඇතුලේ ඇත්තටම වුන් ඉල්ලන්නේ මොකද්ද? අවධානය. මොකද ටික කාලයකට ඔවුන්ගේ මූණු පොතේ ආපස්සට ගිහිල්ලා බලුවොත් එකතු කරලා තියෙන පින්තූර දාලා තියෙන පෝස්ට් ඔස්සේ අපිට දැනෙනවා මේ අවධානය තමයි බලාපොරොත්තු වෙන්නේ කියන දේ. සමාජයේ Tamanට කියලා කාත් කවුරුත් නැතුව තනි උච්ච අය. එයාගේ දුක තේරුම් ගන්න කෙනෙක් නැති වුණ අය. කෙලවරක් නැතුව රැවටිකාර මිනිස්සු ඉදිරියේ රැවටුණ අය. කිසිම වරදක් නොකර සමාජයේ අපවාදයට චරිත ඝාතනයට ලක් වෙච්ච අය. හැමෝටම හොඳ කරලා අවසානයේ Tamanට කිසි කෙනෙක්ගේ පිළිසරණක් නැති වුණ අය. ආදරේ ජීවිතේම කරගෙන ආදරෙන් පරාදිච්ච අය. සමහරු ඉන්නෝනේ ජීවත් වෙන්නෙම ආදරේ කරන්. නමුත් අන්තිමට ආදරේ ලැබිලත් නැහැ. දැන් අපේ සායනවලදී අපිට ඕනෑ තරම් මේ වගේ අය අපිට හමු වෙලා තියෙනවා. ඒ ගොඩක් අයටත් මේ විදිහට දිවිනහ ගන්න හිතිලා තිබුණා. ඒ අයව තනි නොකර, ඒ අයගේ ජීවිතවල තියෙන වටිනාකම පෙන්නලා, අපි ඔවුන් සමග හැම විටම ඉන්න බව පෙන්නලා, ඔවුන්ට අපි ආදරේ බව හැඟෙන්න සලස්සලා, ජීවිතේ යථාර්ථයේ හිමින් ඒ අයට කියලා දෙමින් අදටත් මේ අයව අපි ජීවත් කරනවා මොනිකා. මේක මනෝවෘත්තිකයෙක් වුණ අපේ පමණක් රාජකාරියක් නොකර සමාජ යුතුයකමක් වගකීමක් කරගන්න කියලා තමයි මට මේ වෙලේ ඉල්ලන්න තියෙන්නේ. පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ වරක් නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතක කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක් දෝ
පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර තුළින් චරිනන්ද මාලනීය ගායනා කෙන ගීතයකට අපි යන්නේ. ඉටිපහන් ඔබ නරඹලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ කතා තේමාවත් එක්ක මේ ගීතය ඔබට ගලප ගන්නත් පුළුවන්කම ලැබේවි. ඉටිපහනක් දෝමා නිවි නිවි දැවෙන දෙවි දෙවි නිවෙන. අපිට සමහර වෙලාවට මේ සමහර මිනිස්සු අපිට පේනවා අපේ ජීවිත එළිය කරන්න ආව පහන් තාරකාවක් වගේ කියලා. සමහර වෙලාවට අපි වෙනුවෙන් ඉපදිලා ඉන්න අය කියලා හිතනවා. අපි අපට අවශ්‍ය කරන දේ ඒ අයගෙන් ලබා ගත්තාම අපි ඒක ඒගොල්ලන්ව අමතක කරලා දානවා. සහ අපිට ඒක ඊතරම් අවබෝධයක් හෝ තැකීමක් නැහැ. ඒ අය වෙතට පෙරලා කෘතවේදී වෙන්න හෝ ඒ අයට අවශ්‍ය මොහොතක අපේ ආදරය සෙනෙහස රැකවරණය ලබා දෙන්න හෝ. ඔබටත් ඔහොම අත්දැකීම් ඇති. ඔබ ඔහොම අනිත් අයට කළ අවස්ථාත් ඇති. ඔව් මොනිකා මේ ඈත අතීතයේ ඉඳලා මේ කාන්තාව කියන්නේ පුරුෂෝත්තම සමාජයක් තුළ විවිධ වදහිංසනයන්ට පීඩනයට ලකුණු පාර්ශවයක් නේ. දැන් මේ අධ්‍යාපනය වගේම රැකියාව වරප්‍රසාදයේ ලැබීමත් එක්ක කලින්ට වඩා දැන් තත්ත්වයේ තරමක් යහපත් වුණත් කැපී පෙනෙන නිසාක් ඇත්තටම තාමත් පේන්නේ නැහැ. ඒතර මවක් විදිහට ගෘහණයක් විදිහට වගේම ලිංගික කාර්යයන් වලදී කාන්තාවක් නොඅඩුව මේ පීඩනයට ලක් වෙනවා. වර්තමානයේ වන විට මේ මනෝවෘත්තිකයන් වශයෙන් කාන්තාවන් දැඩි ලෙස තම පෙම්වතා හෝ ස්වාමි පුරුෂයා ඉදිරියේ පීඩිතයන් බවට පත්වෙන අවස්ථාවක් ලෙස අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මොනිකා මේ නාසිස්ම පෞරුෂයේ බලපෑම කියලා කියන එක. එතකොට නාසිස්ම පෞරුෂාබාධයෙන් පෙළෙන ලෝක ජනගහනයෙන් 75%ක්ම පිරිමි. මේ නිසා වැඩි පීඩිතයන් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තා පාර්ශවය. අපි ඊටාම කෙටියෙන් බලමු මේ වගේ නාසිස්ම පෞරුෂයක් සහිත පුද්ගලයන්ගේ ලක්ෂණ මොන වගේද කියලා. මේ මොවුන් නිතර තමා පිළිබඳව ඉන්නේ අදිමාන්නයකින්, අදි탁සිරකින්. මොවුන් කිසි විටක තමන්ගේ වරදක් අඩුපාඩුවක් පිළිගන්න සූදානම් නැහැ. තමන්ගේ පීඩිතයාගේ පාර්ශවයෙන් තමන්ගේ අවශ්‍යතා ඉටු නොවන විට දැඩි ලෙස කෝපයට පත් වෙනවා වගේම කිසි විටක අනෙකාගේ හැඟීමක් දුකක් තේරෙන්නේ නැහැ මේ අයට. හැම විටම අනෙකාව තමන්ට වඩා පහත් කොට සලකන එක. ඒ වගේ මොවුන් හරි කැමතියි තමන්ගේ පීඩිතයාගේ පෞද්ගලික ජීවිතයට බාධා කරන්න. ඒ නිසා තමන්ගේ ග්‍රහණයම ඔවුන්ව තබා ගන්න මේ අය සමීපතමය ඥාතීන් විතරක් නෙමේ පවුලේ අය පවා එයාලගෙන් ක්‍රූර ලෙස ඈත් කරනවා. තමන්ගේ මතයට එකඟ නොවන ඕනම කෙනෙක් මේ අයගේ හතුරන්. හැමදේම වෙන්න ඕනි මේ අය කියන විදිහටම පමණයි. දැන් මේ ඇත්තටම නාසිස්ම පෞරුෂය සහිත පුද්ගලයෙකුගේ ලක්ෂණ මේ. අනිකාගේ හැඟීමක් දුකක් බැරිකමක් අපහසුතාවයක් මේ අයට දැනෙන්නේ නෑ වගේම පිළිගන්න සූදානමුත් නෑ. හරියට යන්ත්‍ර වගේ. Taman පිළිබඳව කිසිම විවේචනයක් අහන්න සූදානම් නෑ වගේම අනෙක් අයව හැල්ලු කරන්න පහත් කළ සලකන්න මේ අය හරිම කැමතියි. තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඕනම බොරුවක් වංචාවක් වුණත් කරන්න ලෑස්ති වගේම බොහොම ක්‍රූර ලෙස තමන්ට අවශ්‍ය දේ කරගන්න අනිත් අය මෙයා පාවිච්චි කරනවා. මේ දේවල් මේ විදිහට කරගන්න බැරි වුණොත් අනේකාව මානසික වශයෙන් හුදකලා කරලා ඔවුන්ගේ හැඟීම් දූෂණය කරලා හරි ඔවුන්ට අවශ්‍ය දේ කරගන්න. උදාහරණ විදිහට යථාර්ථය තනිකරම විකෘති කරමින් බොරු කියනවා. අනේකාගේ අදහස් හැඟීම් සුළු කොට තකනවා. එහෙම බැරි වුණොත් තමන්ගේ පීඩිතයාට මානසික ලෙඩක් තියෙනවා හරි කියලා ඒ අය සමාජයේ අවඥාවට ලක් කරලා මානසික වශයෙන් හුදකලා කරනවා. මේවා ඇත්තටම මොනිකා විශේෂයිත සම්බන්ධතා. සමාජ පිළිල. මෙන්න මේ විදිහටත් කාන්තාවන් නැතැම් විට සමාජයේ වදහිංසනයට ලක් වෙනවා. මේ ගීතයේ කියන විදිහට සමහර මිනිසුන්ට අවශ්‍ය අනෙක් කෙනාගේ එළිය පමණයිනේ මොනිකා. ඒත් ඒ අය එළිය දෙන්න ඒ කෙනා දෙවෙන බව ආත්මార్థකාමී මිනිසුන්ට කිසිසේත්ම අදාළ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ දඩයම පමණයි. මේ විදිහට පීඩාවට ලක් වෙලා විවිධ වදහිංසනයට ලක් වෙලා පිළිසරණක් හොයාගන්න අපේ සායනවලට සම්බන්ධ වෙන කාන්තාවන් ඕනෑ තරම් ඉන්නවා. මෙහෙම අය සමාජයේ හැම ස්තරයකමත් ඉන්නවා. සමහරු බොහොම උගත් අය, සමහරු උසස් රැකියාවල නිරත වෙන අය. ඒත් ඔවුන්ගේ සම්මන්තා ඉදිරියේ ඔවුන් මානසික යෙපෙන්නියන්. මේ ගීතේ රණුව ගත්තොත් නම් මේ කියන්නේ ලිංගික ශ්‍රමයේ සපයලා මේ හතිවැටුණු ගැහණියක් ගැන ඒ කොහොම වුණත් පොදුවේ ගත්තම මේ කියන්නේ අනිකාගේ මොනයම් හෝ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න ගිහින් තමන්ට තමා පවා අහිමි කරගත්ත අකාරණක යථාර්ථයේ බැට කන ගැහණියක් ගැන මොනිකා.
ඉරවිදේදෝ සිව්වසිදේදෝ මා කෙලෙසියාදෝ ඉති පහන ගතසිත පොළඹා නිසසල දැහැන බිඳී ඉටි පහන දෝමා නිවි නිවි දෙවිනා දෙවි දෙවි කළුවර පලස ඉරා මාවත දුබලව දැවෙන තුරා වට කැරකෙන්නෝ සෙනෙහිම වන්නෝ පන්නනල ගනීති සුරා ඉටි පහන දෝමා නිවි නිවි දෙවිනා දෙවි දෙවි නිවිනා නිවි නිවි දෙවිනා දෙවි දෙවි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර තුළින් අපි අහනව කසුන් කල්හර ගානා කරන ගීතයක් හීන ගැන. හීන ටික අපි ඇහැරලා ඉන්න වෙලාවෙත් දකිනවා. හැබැයි අපි වැඩිපුර කැමති නින්දට ගියාම දකින හීනවලට. නමුත් ඉතින් සමහර හීන අපිට අවදි වෙද්දි මතකයි, සමහර හීන මතක නැහැ. ඔය කොයි හැටි වෙතත් සමහර හීන හැබෑ වෙනවා, සමහර හීන හැබෑ වෙන්නේ නැහැ. හැබැයි නොවුන හීන ඇත්තටම සුන්දරයිද, මිහිරිද? ඔව් මොනිකා, දැන් මගේ වෘත්තීය අත්දැකීම් අනුව බොහොමයක් පුද්ගලයන් මේ සම්බන්ධතා බිඳ වැටීම එක්ක මානසික වශයෙන් පීඩා විඳිනවා. අද සමාජයේ හමු වෙන බොහෝමයක් කාන්සාමය ආබාධවලට මෙන්න මේ විෂාද තත්ත්වයන්ට මේ කාරණේ හේතු වෙලා තියෙනවා. වියෝ දුක, එහෙමත් නැත්නම් මේ වෙන්වීමේ කාන්සාව කියලා අපි හඳුන්වන්නේ මේ තත්ත්වයමයි. විෂාදේ ડિප්‍රෙෂන් ගැන මට මේ වෙලේ යමක් කියන්න ඕන මොනිකා. විෂාදය අපි හඳුන්වන්නේ මානසික රෝග අතුරින් සෙම් ප්‍රතිශාව කියලා. ඒ තරම් සමාජයේ මේක සුලභයි. වර්ෂ 2010 දී පුද්ගලයෙකු විකලතාවයට පත් කරන්න පුළුවන් රෝග අතුරින් විෂාදය තිබුණ 4 වෙනි ස්ථානයට. 2020 වන විට මේක පළවෙනි තැනට ආවා. කෙනෙකුට විෂාදය ඇති වෙන්න බලපාන්න පුළුවන් හේතු රාශියක් තියෙනවා. ව්‍යසනකාරී අත්දැකීම්, ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීම, සම්බන්ධතා බිඳ වැටීම, අධික දුකෙන් කාලයක් ගත කිරීම වගේ හේතුත් ඒ අතර තියෙනවා මොනිකා. මං හිතනවා විෂාද තත්ත්වෙන් පෙළෙන කෙනෙකු හඳුනාගන්නේ කොහොමද කියන එකත් සමාජ දැනුවත් වීම හරි වැදගත්. මෙහෙම වුණොත් තමයි අපිට ඕන මේ තත්ත්වෙන් මුදවා ගන්න වගේම ප්‍රතිකාර සඳහා යොමු කරන්න අපිට පහසු වෙන්නේ. අධික බය, අධික දුක, අධික තරහ පුරුද්දක් වශයෙන් මේ ඇයට ඇති වෙනවා. මට කවදාවත් කිසි දෙයක් හරියන්නේ නැහැ. එන දෙයකට මුහුණ දෙනවා. මම හරි අවාසනාවන්තයෙක්, පරාජිතයෙක් කියන හැඟීම නිතර ඕන්ට මතුවෙනවා. සමාජ ආශ්‍රයෙන් වෙන් වෙලා හුදේකලාව සිටීමට මොවුන් වැඩිපුර කැමැත්තක් දක්වනවා. ඒ වගේම නිന്ദාශ්‍රිත ගැටලු තියෙන්න පුළුවන්. ආහාර රුචිය අඩු වෙලා යන්න පුළුවන්. ඒතර ශරීරයේ හෝමෝන විපර්යාස සිද්ධ වෙලා මේ ලිංගික ආශාව අඩු වෙලා යන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවකට නම් මේ ආර්ථව චක්‍රයේ වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. හැම වෙලේම ඇස්වල කඳුළු පිරී තිබෙන ස්වභාවයක් අපිට දැක ගන්න පුළුවන්. තමන්ගේ රූපය, බාහිර පෙනුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වනවා වෙන්න පුළුවන්. වගේම වෙනදා ඔවුන් සතුටු කළ කිසිම දෙයකින් දැන් සතුටක් ඔවුන්ට නොදෙනින් යන්න පුළුවන්. ඒතර අපිට ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිද්ධ වුණොත් මුල් කාලය මෙන්න මේ වගේ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. යථාර්ථයේ තේරුම් ගන්න වගේම සාමාන්‍ය තත්වයකට එන්නත් මොනිකා සැලකිය යුතු කාලයක් ගත වෙනවනේ. මේ වගේ අවස්ථාවවලදී මේ භාව විරේචනයට යොදා ගන්න පුළුවන් හොඳම මාධ්‍යයක් තමයි මේ සංගීතය, ගීතය කියලා කියන්නේ. කලාව. තමන්ගේ හිතේ තියෙන දුක ගීතයකට, කවියකට නංවන්න පුළුවන් නම් ඒක හරියට හිතේ තිබ්බ දුක, වේදනාව බිමින් තිබ්බා වගේ කාරණයක්. බලන්න මේ ගීතයේ මේ මනෝභාවයන්
අර වෙන්වීමේ දුක කාංසාව කියන එක කොයි තරම් අපූර්වට බැහැරට තමන්ගේ ශරීරයෙන් මුදාහරනවද කියලා. මේ තමයි කලාව. සඳදිය දහර ඔබේ සිනාලඟ නෙත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නෙමි මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර It's been a long day
without you, my friend. And I'll tell you all about it when I see you again. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එක්කෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා ලැබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම විදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණවලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 0117 679 579 දුරකථන අංකයට. සඳදිය දහර සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා ජාතිය මහා ධන සම්පත ධන නිධානය. ජාතික ලොතරැයි මණ්ඩලයයි ඔබට ලබා දෙන්නේ රුපියල් කෝටි 13, රුපියල් කෝටි 9 සහ රුපියල් කෝටි 8ක සුපිරි ජයග්‍රාහකයන් 3 දෙනෙක් 2025 වසරේදී ධන නිධානය ලොතරැය තුලින් බිහි වෙලා කියලා ඔබ දන්නවද? දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය දුන් ජාතික ලොතරැයි මණ්ඩලය ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැය අලවිය තුලින් සෑම ලොතරැයකින්ම ප්‍රතිශතයක් ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ ඍජුව රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා. සඳදිය දහර සඳදිය දහර ලක්කන සඳදිය දහර සමග ආදරයට ඔබ අද සඳදිය දහර අපේ සොඳුරු හමුවීම මනෝචිකිත්සක සංගීත විශාරද කෞමල්ද සෙල්වා මහතා සමග මේ ගීත ගැන කතා කරමින් මනස නිදහස්ව තියාගන්න විදිහ ගැන කතා කරමින් බොහොමයක් වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබත් සම්පත්දායකයෙක් විදිහට විවිධ විද්‍යුත් මාධ්‍යවල එහෙම නැත්නම් පොත්පත් සාකච්ඡාවලදී ඔබේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඔය කොයි හැටි වුණත් අපිට සමාජයට ගියාම වැඩිපුරම විඳින්න ලැබෙන්නේ සමහර වෙලාවට නොරිසුම් සහගත හැසිරීම් එක්ක ඉන්න මිනිසුන්ගේ විවිධ අකටයුතුකම්. ඒ කියන්නේ කුමන වෙලාවක ගත්තත් උන් ඉන්නේ හරි නොයිවසිල්ලෙන්, හරි නොරිස්සුමෙන්, ඊටාම පුංචි දෙයකට පවා කේන්ති යනවා. සමහර වෙලාවට මාර්ගවල ගමන් කරනකොට අපි දකිනවා මේ මාර්ග සංඥාපුවරු ක්‍රියාත්මක වෙන තැන්වල කල ලයිට්ස් ළඟ මේ එහෙම හරීම තදබද. දකුණට හරවන්න තියෙන කෙනා කෙලින්ම පාර මැද ලයින් එකේ වාහනේ නවත්තගෙන ඉඳලා කල ලයිට්ස් ඔන් වුණාට ඔහුට තියෙන දකුණට යන්න නම් හැබැයි දකුණට යන ටිකක් ප්‍රමාද වෙලා විධානය ලැබෙන්නේ. එතකොට පිටිපස්සේ වාහන වලට ඉවසිල්ලක් නැහැ හෝන් කරනවා. දැන් සමහර වෙලාවට අපි දකිනවා අපි යන වාහනේ හෝන් කළොත් නලාව දාඳ කළොත් ඉස්සරහා ඉන්න කෙනා ඉතා නොරිස්සුමෙන් බලනවා. බලලා පුළුවන් නම් වාහනෙන් ඔළුව එළියට අරගෙන ඇයි මොකද කියලා බොහොම සැරෙන් අහනවා. ඉතින් ඔන්න සංවාදයක් පැන නගිනවා. මේ වගේ පුංචි දේවල් බස් රථයක ගමන් කරනකොට ඉතුරු සල්ලි දෙන්න මාරු කාසි නැති වුණොත් එතකොට ඇති වෙන සංවාද. වෙළඳ සැලේදී බඩු කිරන්න ගියාම ඒක මාරු කරගන්න ගියාම එම නැත්තම් භාණ්ඩයක් වෙලදී ගන්න වෙලදී ගියාම බැංකුවකදී හිතන්න මේ ඕනම තැනකදී අපිට දකින්න ලැබෙන්නේ ඔන්න ඔය ඊටාම නොරිසුම් සහගත හැසිරීම එක්ක පැන නගින සංවාද. ඊටාම අමිහිරි. ඉතින් ජීවිතේ වැඩිපුර මගතොට යන එන නිරන්තරයෙන් මේ අත්දැකීම් වලට නිරාවරණය වෙන පුද්ගලයෝ විදිහට හරි තෙහෙට්ටුවක් දැනෙන්නේ. අපිට මේ හැමෝම හැදෙනකල් බලාගෙන ඉන්න බෑනේ. අපි හැදෙන්න අපි පණිවිඩයක් දෙමු. ඔව් මොනිකා දැන් ඔතන තියෙන්නේ ඇත්තටම මම පමණයි. මමය මගේ කියන හැඟීමනේ. දැන් ඔබ කිව්ව හැටියට පාර මගේ පමණයි. පාරේ ඉන්නේ මම පමණයි කියන හැඟීම. එතකොට ඔතනදී තමයි අර මිනිස්සුන්ට අර පරාර්ථකාමීත්වය කියන එක අමතක කරලා ආත්මාර්ථකාමීත්වය කියන එක රජ යන්න පටන් ගන්නෙ. දැන් එතකොට දැන් අපි කියමුකෝ ඔය වගේ දේවල් කෙනෙක් මුලින්ම නොදැනුවත්ව කරනවා වෙන්න පුළුවන්. ඒ වෙලේ තියෙන මොකක් හරි මානසික තත්ත්වයක් නිසා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක දිගින් දිගටම කරන්න ගත්තොත් මොකද වෙන්නේ? දිගින් දිගටම කරන්න ගත්තොත් ඒක ඔහු හෝ ඇය නොදැනුවත්වම ඔහුගේ හෝ ඇයගේ හුරුවක් බවටම පත් වෙනවා.
දැන් මේ සමාජයේ අපිට දැන් මේ පේන්න තියෙන මුලින් මේ ඇත්තට මේ කාලේ මේ තත්ත්ව මේ තරම් තිබුණේ නැහැ නේ මොනිකා. ඒතර මේක කාලයත් එක්ක මේ තරම් දියුණු වෙලා තියෙන්නේ ඇයි? මොකද්ද මේ? දීර්ඝ කාලීන හුරුවක්. ඒතර ඔය හුරුව ඔවුන්ගෙන් ඊළඟ පරම්පරාවට යනවා. එතකොට දැන් මේ දේ අර ඒ හුරුව කියන එක ඥානමය සම්ප්‍රේෂණයෙන් පවා යන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ඥානමය තමයි ඊළඟ පරම්පරාවට දෙන්නේ. එතකොට ජීවත් වෙන පරිසරයත් එක්ක දැන් තමන්ගේ යාළුවෙක් හැම වෙලේම මේ දේ කරනවා. ඊට පස්සේ නොහිතන විදිහට තමනුත් ඒකට හුරු වෙනවා. ඕනම දෙයක් මං කියන්නේ යහපත් හෝ අයහපත් කියන ඕනම චර්යාවක් කියන එක නිර්මාණය වෙන්නේ ගොඩක් වෙලාවට අර අපි දකින්න දෙයකින් අපිට ඇහෙන දෙයකින්. ඊට පස්සේ ඒක කාලයත් එක්ක හුරු වෙනවා. ඒ හුරුව තමයි අපි මේ සමාජගත කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිව නරඹන අපි දිහා බලන් ඉන්න අයත් ඒකට හුරු වෙනවා. අපි හිතන විදිය, වැඩ කරන විදිය ටිකක් වෙනස් කරගන්න උත්සාහ කරමු හොඳ පැත්තට. ඉතින් ලොකු වේදමක් යන එකක් නැහැ. වැඩි කාලයක් යන එකක් නැහැ. බලන බැල්මක් වෙන්න පුළුවන් ඒ වෙනස් කරගන්න අවශ්‍ය වෙන්නේ. සමා වෙන්න ස්තුතියි කියලා කියන වචන කීපය වෙන්න පුළුවන් අපිට යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක කරමු. මොකද මේ උදා වෙලා තියෙන කාලය ඒ කරන්න හොඳම කාලය නිසා. තව ගීතයකට යනවා අපි. චන්ද්‍රලේඛා පෙරේරා මේ ගීතය ගායනා කරන්නේ. රූප ස්වභාවයට හිත වහ වැටුණට ආල කතා නොකියන්න හොඳ. මොනිකා අපිට සමහරලාට මේ එදිනදා ජීවත් වෙනකොට විවිධ දඩුවම් වලට ලක් වෙන්න සිද්ධ වෙනවානේ. මේ අතරින් වැඩිම වේදනාවක් ගෙන දෙන දඩුවම් තමයි මානසික වශයෙන් ලැබෙන දඩුවම්. එතකොට අප්‍රිය පුද්ගලයන් සමග එකට ජීවත් වෙන්න සිදුවීම. ඒ වගේම තමන් ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදුවීම කියන දෙක මෙන්න මේ විදිහටම මනසට දැඩි පීඩාකාරී දඩුවම්. මේ දේ මෙහෙම වෙන්නේ සමහර විට අපි නොදැනුවත්වම. සමහර විට අපි දැනුවත්වම වෙනත් අයගේ බලපෑම නිසා අපිට නොගැලපෙන පුද්ගලයන් සමග ජීවිතේ ගෙනියන්න සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථා තමයි දැන් මේ පවුලේ තියෙන ආර්ථික ගැටලු වලට පිළියම් හොයන්න තමන්ට පවුලෙන් යෝජනා කරන පුද්ගලයෙක් සමග තමන්ට අකමැත්තෙන් වුණත් විවාහ වෙන්න සිද්ධ වෙනවා. තවත් සමහරව තමන්ගේ තියෙන පෞරුෂ දුර්වලතා නිසා මනසින් අන්ධ වෙලා කල යුතු නොකල යුතු දේ තෝරා බේරා ගන්න බැරුව නොගැලපෙන පුද්ගලයන් සමග විවාහ වෙනවා. සමහරුන්ට තමන්ට ගැලපෙනම සහකරු සහකාරිය තෝරගන්න වයස, සංස්කෘතිය, සදාචාරය, පෙළපත, කුලය වගේ දේවල් හරස් වෙනවා. ඒ වගේම ඊටාම අතලොස්සක්. නමුත් තවත් සමහරව අනිකාගේ අකමැත්ත කෙසේ හෝ කැමැත්තක් බවට පත් කරගන්න මේ යంత్ర මන්ත්‍ර වශීගුරුකම් වගේ දේවල් සිද්ධ කළා. ඊටා කුරිල්ලොස මිනිස්සු තමන් වෙත නම්ම ගන්නවා, දැහැ ගන්නවා. මේ මොන ආකාරයෙන් හරි මේ පවතින අවස්ථාවට වුන් తాවකාලික පැලැස්සරයක් යොදලා තමන්ට අවශ්‍ය දේ ඒ විදිහටම කරගත්තත් මොනිකා ඒ සියලු දේ වළංගු වෙන්නේ නිශ්චිත කාලයකට පමණයි. කාලයත් එක්ක අපි අටවපු ඒ සියලුම නොගැලපෙන ප්‍රයත්නයන් ස්වභාව ධර්මයේ හෘද සාක්ෂිය සමාජ යථාර්ථය ඉදිරියේ පරාද වෙනවාමයි. මේක තමයි ලෝක ස්වභාවය. අපි කරන ඕනම කටයුත්තක් මෙන්න මේ ධර්මතාවයන්ට යටත් කළොත් විතරයි අපිට මොනිකා හැමදාම සතුටින් ඉන්න පුළුවන්. අපි කියන අත්තාධිපති. ඒ කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟව. ධම්මාධිපතිය. තමන් අදහන ආගමට විරුද්ධ නොවන. ලෝකාධිපතිය. ලෝකපාලක ධර්ම වලට පරිබාහිර නොවන. දැන් අද YouTube, Facebook වගේ සමාජ මාධ්‍යවල මම සුලභව දකිනවා මෙන්න මේ වගේ දැන්වීම්. ඔබව හැරගිය කෙනා සතියක් ඇතුළත ඔබ ළඟට ගෙන්වා දෙනු ලැබේ. ඔබත් ආදරෙන් පරාද වෙලාද? වශී ගුරුකම් වලින් අපි ඔබට අවශ්‍ය කෙනා ඔබ දෙපා මුලට ගෙනවිත් දෙන්නම්. ඔබේ විවාහයත් ප්‍රමාද වෙලාද? නොවර්ධින අති ප්‍රබල වශී ගුරුකම් වලින් ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙකු ඔබේ කරගත හැකියි. දැන් මේ වගේ දේවල් හරිය සුලභයිද? මොනිකා මේ වගේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය වගේම මේ යාන්ත්‍රණය මම මනෝවෘත්තිකයෙක් හැටියට මෙතන කතා කරන්නේ නැහැ. හැබැයි මේ වගේ දේවල් පස්සේ ගොඩාක් මිනිස්සු යනවා, සමහරව අන්ධ වෙනවා, සමහරව නොගැලපෙන විවාහයන් කොහොම හරි කරගන්න ගිහින් වසර ගණනාවකට පස්සේ දරුවන් පවා බිහි කරලා නොගැලපීම් දරා ගන්න බැරුව පෞල් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා අපේ සායන වලට එනවා. හේතුව විවාහය ජීවිතයේ ප්‍රවේශයෙන්ම ව්‍යාජයි. ප්‍රෝඩාවක්නේ. ඒ කියන්නේ අකමැත්තෙන් තමයි කෙනෙක් මොන හරි කරලා නම්ම ගන්න. පිරිසුදු හැඟීමෙන් දැහැ ගන්න ඕනේ සිත් දිනාගෙන වශී කරගෙන තියෙන්නේ හරියට දඩයන් කරලා වගේ. ඒ දේවල් වල බලය කල්ලිකුත් වෙද්දී අන්ධ වුණ ඇස් පියවි තත්ත්වයටපත් වෙද්දී එක් වුණාට වඩා වේගයෙන් මොනිකා මේ අය වෙන් වෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතවලට කෙනෙක්ව තෝරාගද්දී එයාගේ ආර්ථිකය, දේපල, ගෝත්‍රය, කුලය, සමාජ මට්ටම වගේ දේවල් පමණක් බලන්න හොඳ නෑ. වගේම කිසිම පුද්ගලයෙකුගේ බලපෑමට යටත් වෙලා අපේ ජීවිතේ තීරණ ගන්නත් හොඳ නෑ. මොකද ඒ මමනේ මගේ ජීවිතේ.
මොකද අපේ ජීවිතවලට ඕනි අපේ හැඟීම් තේරුම් ගත්ත යහපත් මිනිස්සෙක්. යහපත් මිනිස්සෙක් කියන්නේ ආර්ථික වශයෙන් කොයි තරම් දුප්පත් වුණත් මොනිකා හැමදේම බිඳුවේ හරිනම් පටන් ගන්න ජීවිත කාලයම නිදහසේ සතුටින් ගත කරන්න පුළුවන් විදිහ කෙනෙක්. එවැනි පුද්ගලෙක් අපි හැමෝටම අපේ ජීවිතවලට විශාල ආයෝජනයක්. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර තුළින් අපි අහන රෝකාන්ත ගුණතිලක ගායනා කරන ගීතයක්
මේ ගීතය සරත් වික්‍රම සංගීතවත් කළේ මහින්දකේ ප්‍රේමසිරි ගීතය ලියලා තියෙන්නේ මුහුණු වසාගෙන කඳුළු සලන්නට එපා කිසි දිනක යෙහෙළියේ මුතු කැට වැටෙනා පෝරුව අපියස. මොනිකා මේ ලෝකේ දරාගන්න තවත් එක් අමාරුම දෙයක් තමයි තමන්ගේ දෙයක් අනුන්ගේ වෙනවා දකින්න එක. තමන් දිමි හිමියෙන් රැකගත්තු දෙයක් තමන් ඉදිරියේම කියන්නේ තමන්ට ඉදිරියේදී කිසිසේත්ම අයිති නොවනවා කියන හැඟීම හිතට එන එක. ඒකට හිත හදාගන්න හරි අමාරුයි. මේ වගේ අවස්ථාවලදී මිනිස්සු විවිධ විදිහට හැසිරෙනවා. සමහරු තමන්ව දාලා ගිය කෙනාගෙන් පලි ගන්නවා. සමහරු සියදි විනාශා ගන්නවා. සමහරු ජීවිත කාලයම තමන්ට නැති වුණු දේ ගැන හිත ජීවිතේ විනාශ කර ගන්නවා. තවත් සමහරු තමන් හැරදාලා යන කෙනාට යන්න දීලා බොහෝම උපේක්ෂාවෙන් වැඩ කරලා තමන්ටත් අනිකාටත් වචනකින් හෝ හානියක් කරගන්නේ නැතුව යථාර්ථය තේරුම් අරගෙන ඉදිරියට යනවා. තවත් දියුණු මිනිස්සු තමන්ට රිදවපු තමන්ව දාලා ගිය කෙනාට සමාවක් දෙනවා. මේක නම් ඇත්තටම පාරමිතාවක් මොනිකා. මේ දේ අපිට කියන්න ඇත්තටම ලේසි වුණාටද මේ විදිහට යන කෙනාට යන්න දෙන්න හිත හදාගන්න කියලා කියන්න පුළුවන් වුණාට මේ සමාව දීම කියන එකත් අපි අර හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒක කරන්න ඇත්තටම දියුණු හිතක් තියෙන කෙනෙක්ම අවශ්‍යයි. එතකොට දැන් අවශ්‍ය වෙලාවදී සමාව දීම හෝ සමාව ගැනීම කියන එක නොකිරීමෙන් මෙන්න මේ වගේ අවාසි වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒකාත්කින් විශාල කාලයක ආදැමීමක්. දැන් මානසික නිදහසට විශාල බාධාවක්. අනිකාගේ පව් වලට Taman කර දුන්නා වගේ වැඩක්. තමන්ගේ ජීවිතේ එකතැන නතර වෙලා එතනම පල් වෙනවා වගේ දෙයක්. මේ නිසා තමන්ගේ හතුරෙකුට වුණත් තමන්ව දාලා ගිය කෙනෙක්ට වුණත් පළමුවෙන්ම සමාව දීලා ඒ කෙනාගෙන් නිදහස් වෙන්න. ඒ මතකවලින් නිදහස් වෙන්න පුළුවන් නම් කොච්චර වටනවද? පරිගැනීමෙන් විඳවමින් තමන්ගේ මනස අපවිත්‍ර කර ගන්නවට වඩා. එහෙම කළොත් තමන් කවදා හරි මානසික වශයෙන් නිදහස් වෙලා ඉද්දී තමන්ව දාලා ගියපු කෙනාට ඒ මතකත් එක්ක ජීවිතේ විඳවන්න සිද්ධ වෙනවාමයි මොනිකා. ඒකට ඒ විදිහට විඳවනවා කියන එක ඇත්තටම සුන්දර පරිගැනීමක්. අසුන්දර පරිගැනීමක් නෙමෙයි. ඇත්තටම මේ ගීතයේ තියෙන මේ වෙනි පද රචනයක්. අභියස මනමාලියනේ හඬනු එපා රන් කෙන්ඩිය සෙත් දැන් විසිරීදා බිල්ලුදරන් පට තෙමනු එපා මිනිකැන් වැස්සේ මංගල මතු සමයේ මුහුණු අසාගෙන කඳුළු සලන්න එපා කිසි දිනෙක යෙහෙළියේ රෑයහනි නිදිපෙන් සිහිනේ මංගල මතු සමයේ ඈත බලාගෙන කඳුළු සලන්නට එපා කිසි දිනක යෙහෙළියේ මුතු කැට වැටෙනා අභියස මනමාලියනේ හඬනු එපා රන් කෙන්ඩිය සෙත් දැන් විසිරීදා බිල්ලුදරන් පට තෙමනු එපා හඬනු එපා මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
සඳදිය දහර. සඳදිය දහර තුළ අප අහන විදින කතාබහට ලක් කරන අවසන් ගීතය කමලා මණිකේ වීරසේකර මිගිතේ ලියන දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළේ ගායනයේ දුමාල් වර්ණකොළ සූරිය. අපි මෙච්චර වෙලා කතා කළ කතාබහෙත් ඒ වගේම අපි අහුව ගීතාවලියෙත් යම් කිසි එක් තැනකට එක්වීමක් මේ ගීතයෙන් අපිට අහන්න පුළුවන්. ඕනම කෙනෙකුගේ ජීවිතේ මෙහෙම කතා තියෙන්න පුළුවන්. අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන අගය කිරීම, අපිට අවශ්‍ය මොහොතේදී නොලැබෙන උණුසුම් අත්වැල, අපිට අවශ්‍යම මොහොතේදී නොලැබෙන ආදරය අපිට අනවශ්‍ය මොහොතක ඒක විඳ ගන්න බැරි මොහොතක ලැබෙති ඇතිවෙන හැඟීම. ජීවත්ව ඉද්දි මිනිස්සු අගය කිරීමේ වටිනාකම, ජීවත්ව ඉද්දි මිනිස්සුන්ට අවස්ථාවන් ලබා දීමේ වටිනාකම මේ ගීතය තුළ බොහොම අපූර්වට විග්‍රහ වෙනවා. මොනිකා, සමහර මිනිස්සු ඉන්නවා ඒ අය උපදින්නේම සංවේදී හිත ඇතුව. සංවේදී හිත කොයිතරම් සුන්දර වුණත් අහිංසක වුණත් සමහර අසංවේදී නොමිනිසුන් ඉදිරියේ ඒ අය හරිම අසරණ වෙනවා. එතකොට සංවේදී හිතක් ලැබීම කියන්නේ සමහර වෙලාවට මිනිසෙකුට ලැබෙන්න පුළුවන් විශාල දනුවමක් කියලා සමාජයේ කතාවක් තියෙන එකනේ. ආත්මාර්ථකාමී අසාධාරණ හිතේ කිසිම තෙතක් නැති මිනිසු නිසා බොහෝ කරදරවලට මුහුණ පාලා ජීවිතේ විඳින්න පුළුවන් හැම දුකක්ම විඳපු අසරණ මිනිස්සු අපේ සායනවලදීත් අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. සමහරුන්ට සමාජයේ මුණ දෙන්න බැරි මට්ටමටම අනිත් අය මෙයාලගේ චරිත ඝාතනය කරලා. තවත් සමහරු Tamanට කියලා කිසි දෙයක් කිසිම කෙනෙක් නැතුව සමාජය අසරණ වෙලා. තවත් පිරිසක් ඉන්නවා තමන්ගේ හිතේ තියෙන දුක කියා ගන්න බැරුව අසරණ වෙලා. තවත් පිරිසක් හැමෝම වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරලා අද කිසිම කෙනෙක් හොඳක් නොදකින්න, කිසිම කෙනෙක්ගෙන් හොඳක් අහන්නේ නැති මට්ටමකට අසරණ වෙලා. දැන් මේ හැම එකකම මොකේ ප්‍රතිඵලද? සංවේදී හිතක් ලැබීමේට ආදීනව ලැබෙන දඬුවම්. මේ හැමෝගෙම හිතවල මේ තෙරපි මේ එක කියන අප්‍රකාශිත හැඟීමක් මම දැක්ක මොනිකා. ඒක තමයි මං ජීවිතුන් අතර ඉද්දී මගේ කැපකිරීම වටිනාකම නොදකපු මිනිස්සු මම මැරුණ දවසට මං ගැන මොන විදිහේ ගුණගතන පැවැත්වුවත් ඇයි කියන දේ මේක හැමෝගෙම හිත ඇතුළේ තිබුණා. හැබැයි මේක මෙයාලා ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් ඔබත් හිතලා බලන්න ඔබේ ජීවිතයේ සුළු අවස්ථාවල් වලදී පවා ඔබට කොයිතරම්නම් මිනිස්සු අසරණ වෙලාද අපිට මතක් කරන්න පුළුවන්ද අපේ ජීවිතේ නේද කොච්චර අවස්ථාවල අපිට මේ මිනිස්යාගේ උදව් ඒ වෙලේ නොතිබ්බනම් කියලා හිතන මට්ටමට දේවල් අපේ ජීවිතේ වෙලා තියෙනවා. තවත් සමහරු ඔබ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා සමහර කාලවලදී ඉන්න ඇති. නමුත් අපිට ඒ සියලු දෙනා දැන් මතකද? ප්‍රශ්නයක්. තවත් සමහරු ඔබේ ජීවිතේ නිහඬ වීරයන් වෙලා ඉන්න ඇති. ඇත්තටම තමන්ගෙන් ගොඩාක් දේවල් කරලා එයාත් ඒක අමතක කරලා මෙයා දන්නෙත් නෑ එයා මට මෙහෙම කරලා කියලා. දැන් මේ හැමෝටම අගයක් අවශ්‍ය ඒ අය තමන් ළඟ නැති දාට හෝ මියගේ දාට නෙවෙයි මොනිකා. දැන් උන් ජීවිතුන් අතර සිටින කාලයේදී ඒ තමයි මේ නිහඬ වීරයන්ට ලබා දෙන්න ඕනේ නිසි ගෞරවය, නිසි වටිනාකම ලබා දෙන්න ඕනේ සුදුසුම කාලය. ඒතර ඔවුන් තමන් කරපු කැපකිරීමට ලබන ඉහළම දායාදය වෙන්නෙත් අන්න ඒ කාරණේ. ඉතින් ඒක නිසා අපි මිනිසුන් අගය කරන්න ඕනේ. මේ මිනිසුන් නැති දාට නෙමෙයි, මේ මිනිසු ඉන්න දවසට. මේ මිනිසුන්ට ඇහෙන්න, මේ මිනිසුන්ට පේන්න. අපි හොඳ කතා බහක් අද කළා සඳදිය දහර තුළ. එහෙනම් සමුගෙන යන්නට අවසරයි. මෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ වටිනා කාලයක අප කරලා ඈත දුර බැහැර ළඟපාතකත් නෙමෙයි බදුල්ලේ ඉඳන් මිනිස්සු වෙනුවෙන්, අපේ අය වෙනුවෙන් අපිට හැකි අයුරින් යමක් කළ යුතුයි කියන ඒ අදිෂ්ඨානය ඔබ වැඩ කටයුතු කරන්නේ. ඉතින් ස්තුතියි මේ කැප කළ කාලයට වැඩසටහන වෙනුවෙන් ලබා දුන්න වටිනාකම වෙනුවෙන්. ඔව් මොනිකා, දැන් ඇත්තටම ඔබේ ඕනම ඉල්ලීමක් මම නැහැ බෑ කියන්නේ නැතුව හැමදාම මම ඔබ ළඟට එන්නේ. මම දන්නවා ඔබ සමාජගත කරන්නේ සමාජයට අවශ්‍යම පණිවිඩයක්, කාලීන පණිවිඩයක්. ඒතර ඇත්තටම අපි මනෝවෘත්තිකේ වුණාට අපි මොන දේ අපි නිහඬව කරත් මේක පුදුයි අපි සමාජයට කියන්න ඕනේ දේ අපි සමාජගත කරන්න ඕනි. ඒක ඇත්තටම ඔබේ වැඩසටහන් තුලින් ඔබ හැමදාම කරා වගේම මේ වැඩසටහනත් මම හිතනවා ඒ විදිහට මිනිසුන්ට යම් කිසි දෙයක් හිතන්න, ඒ වගේම යම් කිසි දෙයක් දැනෙන්න, සමහරුන්ට පොඩි ටොක්ක්ක් එන්නත් ඇති. කොහොම වුණත් මේ හැම දෙයකම බලාපොරොත්තුව මේ සමාජ ප්‍රගමනය, සමාජ වෙනුවෙන් යමක් ප්‍රදානය කිරීම. ඉතින් ඔබේ මේ කැපකිරීමත් මම හැම වෙලේම අගය කරනවා. ඔබ වෙනුවෙන් ඉදිරියේදී ඕනෑම වෙලාවක ඔබ සමග කටයුතු කරන්න නිරන්තර සූදානම්ෙන් මමත් ඉන්නවා මොනිකා. ඔබටත් බොහොම ස්තුතියි මේ ආරාධනය සම්බන්ධයෙන්. එසේනම් අපි සමුගෙන යනවා. අද හිතවතුනි සඳදිය දහර තුළ මේ ගීතවත් අර්ථවත් කතාබහට අප සමගෙන එක්වුණා සංගීත විශාරද දර්ශනපති මනෝවිද්‍යාඥ කෞමාල්ද සිල්වා මහතා. අපි නැවත දවසක අර්ථවත් කතාබහකදී එහෙනම් හමු වෙමු. ප්‍රාර්ථනාව ඔබට සුබ රාත්‍රියක්.
මිහිතන් වුණාම මේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා සෝලතැවුල් මවාන සුදු සලු පිළිතරාන කිම ඔබ හඬන කාරණා සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ද මිනිස්සු පාඩු විදිලුණු සඳට කැබිලිති ගැසුව මිනිස්සු කන්නට දුන්නු අතම හෙමිහිට හැපුව මිනිස්සු ඇතිදා නැති පුහුමන් නැතිදා පිතුව මිනිස්සු මිහිතන් වුණාම මේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා සෝලතැවුල් මවාන සුදු සලු පිළිතරාන කිම ඔබ හඬන කාරණා සත් පාවඩ මැද අපි මන් හරසර රන්දා අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා හදවත් නැතිවුන් ලෙස පෙරදා තුන්නු වේදනා දෙසවන් පිහිරී අත මිතුරනි කුමට වර්ණනා මිහිතන් වුණාම මේ කොඩිවැල් කියයිද තුන් සිත වින්ද වේදනා සෝලතැවුල් මවාන සුදු සලු පිළිතරාන කිම ඔබ හඬන කාරණා